මලියදේට එන්න කලින් බාස්කට්බෝල් කියන්නේ මොකක්ද කියලාවත් මම දන්නේ නැහැ. ඊට අමතරව ඉතින් හොරෙන් අනිත් අයගේ කෑමත් කනවා. බාස්කට්බෝල් 3-on-3 ටූර්නමන්ට් එකක්. ලොකුම ඉවෙන්ට් එකක් ස්පෝර්ට්ස් ලංකාවේ කමියුනිටි එක ඇතුලේ ලොකුම ස්පෝර්ට්ස් ඉවෙන්ට් එකක්. ජගත් කුලතුංග කියන එක්කෙනා අද යම් කිසි තැනක ඉන්නවා නම් ඒ මලියදේවය මේක බාස්කට්බෝල් ලව් ස්ටෝරි එකක්. බාස්කට්බෝල් ලව් ස්ටෝරි එකක්. සුබ දවසක් සියලුම දෙනාට. ඉතින් ඔයාලා හැමෝම ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා Voice of Devons අපේ පළවෙනි වැඩසටහනත් එක්කලා. ඉතින් මේ මලිය දේවයන්ගේ හඬ අවදි කරන අපේ අලුත්ම ප්‍රෝග්‍රෑම් එක. ඉතින් මේක අත් වශයෙන්ම කියනවා නම් ලංකාවෙන් එළියට ඇවිල්ලා ඕස්ට්‍රේලියාවේ විශේෂයෙන්ම මෙල්බර්න් වල ඉන්න අපේ ආදිශිෂ්‍යයන් මලියදේව ආදිශිෂ්‍යයන් අයියලා මලිලා මේ සියලුම දෙනාත් එක්කලා අපි ඔවුන් ගමන් මග ඔවුන්ගේ ජීවිතයේ තියෙන රසමුසු තැන් සොයා යන වැඩසටහනක් තමයි Voice of Devons කියලා කියන්නේ. ඒත් එක්කලම අපි ඇයි මෙහෙම ප්‍රෝග්‍රෑම් එකක් කරන්නේ? ඉතින් මේ අපේ ඉන්න ආදිශිෂ්‍යෝ මේ ඕස්ට්‍රේලියාවේ එක තැන්වල ඉන්නවා. ඉතින් එයාලා ඒ කරන කියන දේවල් සහ එයාලගේ ජීවිතයේ ඒ ආපු ගමන් මගෙන් අපේ ලංකාවේ ඉගෙන ගන්න අපේ මල්ලිලාට ඒ වගේම අනිත් ඉස්කෝලේ ඉන්න නංගිලා මල්ලිලා මේ සියලුම දෙනාට මේ වැඩසටහනෙන් අපිට යමක් දෙන්න පුළුවන් නම් ඒක තමයි අපේ ලොකුම බලාපොරොත්තුව සහ සතුට. හොඳයි. ඉතින් මේ පළවෙනි වැඩසටහනට අපි කාවද එකතු කරගන්නේ? මේ පුද්ගලයා ගැන කියනවා නම් අපේ ලංකාවේදීත් ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම ඒ වගේම ඕස්ට්‍රේලියාවට ඇවිල්ලත් ඒ ක්‍රීඩාවෙන් මම මොකද්ද ක්‍රීඩාව කියලා දැම්ම කියන්නේ. හැබැයි ඒ ක්‍රීඩාවෙන් යන්න පුළුවන් ඉහළටම ගියපු ඒ කෙනත් එක්කලා තමයි අද අපි මේ දොඩමළු වෙන්න යන්නේ. ඉතින් කවුද? ජගත් කුලතුංග. ජගත්යි. ඉතින් ආයුබෝවන් කියලා ඔයාව අපේ Voice of Devons වැඩසටහනට පිළිගන්නවා. ආයුබෝවන් මල්ලි. ඉතින් මේ පළවෙනි වැඩසටහනම ඔයත් එක්ක කරන්න හිතුවේ මේ මොකද මේක දැන් ටික කාලයක් අපි ප්ලෑන් කරලා මේ වැඩසටහන කරන්න. හැබැයි කොහොම හරි දැන් තමයි ඔන්න වාතාවරණය ඇවිල්ලා සියලුම දේවල් අපි ලකලෑස්ති කරගෙන වැඩසටහන පටන් ගන්නගෙන දැන් මේ පළවෙනි ප්‍රෝග්‍රෑම් එකම ඔයත් එක්ක කරන්න හිතුවේ. මොකද අපි මේ වැඩසටහනේ කියමු ලොකු දෙයක් මේ මෙල්බර්න් වල අපි මේ පාරත් කරන්න යනවා අපේ ඉස්කෝලේ මූලික කරගෙන. ඉතින් ඊටත් එක්කලා තමයි අපි අද මේ වැඩසටහන ඔයත් එක්කලා කරන්නේ. ඉතින් මේ මොකද වෙන්නේ මේ දවස්වල? ඇත්තටම මේ දවස්වල නම් ටිකක් කාර්ය බහුලයි. මොකද ඉස්කෝලේ ළමයිට ස්කූල් හොලිඩේ එක හම්බ වුණා. ඉතින් සාමාන්‍යයෙන් අපිට හවස තමයි ප්‍රැක්ටිසස් තියෙන්නේ. නමුත් මේ දවස්වල උදේත් තියෙනවා. ටිකක් බිසි. හොඳයි. ඉතින් මේ වැඩසටහන ගැන කියනවා නම් මේකේ අදියර කීපයක් තියෙනවා. ඉතින් ඉස්කෝලේ කාලේ වෙච්ච දේවල් ඊට පස්සේ වෙච්ච දේවල් ඊට පස්සේ අපි පොඩි ෆන් ප්‍රශ්න ටිකකුත් අපි මේක ලෑස්ති කරලා තියෙනවා. ඉතින් මේ හැමදේමත් එක්කලා තමයි මේ වැඩසටහන ගලාගෙන යන්න නියමිතව තියෙන්නේ. එහෙනම් ඉතින් මුලින්ම අපි පටන් ගමු මේ අපේ මලියදේව මාතාව ඒකත් එක්කලා ඒ ආරම්භය කොහොමද සහ ඔයාගේ මේ මුල් අවධිය කොහොමද වෙන්නේ කියන එක. ඉතින් අයියේ කොහෙද ඉපදෙන්නේ? කොයි කාලෙද මොන වර්ෂයේද මේ වෙද්දි වයස කොහොමද කියන්නේ? මම ඉපදුනේ අලව්ව කියන ගමේ 1978. ඔව්. ඒක මේ වෙද්දි දැන් 47ක්. half century ට තව 3යි. තව 3යි තියෙන්නේ. එතකොට ෆැමිලි මේ අපේ පවුලේ සමාජිකයෝ කොහොමද අම්මා තාත්තා? අම්මයි අප්පච්චි මට බාල නංගි සහ මල්ලි. ඕකේ. එයාලා මොනවද කරන්නේ? නංගි නම් හවුස්වයිෆ්, අම්මා හවුස්වයිෆ්, අප්පච්චි මේවට ජීවතුන් අතර නැහැ. අවසානකට එයා 1999 දී අපි අතරින් වෙන් වුණා. මල්ලි ජොබ් එකක් කරනවා, බිස්නස් එකක් කරගෙන ඉන්නවා. ඒ කට්ටිය ඔක්කොම සතුටින් හොඳින් ඉන්නවා. එතකොට මේ වර්තමාන පවුල ගැනත් අපි සඳහනක් කරමු. ඔව්. වර්තමාන පවුල කිව්වහම වයිෆ්. ආදරණීය වයිෆ් ප්‍රමිලා ෆර්නැන්ඩෝ මගේ ජීවිතේ හම්බෙච්ච ලොකුම හයියක්. ඉතින් මේ ජගත් අයියා ගැන කියනවා නම් මේ ඇවිල්ලා මේ ලංකාවේ ගොඩාක් කට්ටිය දන්න ඒ වගේම ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් වලත් ගොඩක් කට්ටිය දන්න කෙනෙක්. ඉතින් අය අමුතුවෙන් මම මේ හඳුන්වලා දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි ඒ අය කියන එක සමහරට මේ අලුතෙන්ම බලන කෙනෙක්ට මේක සම්පූර්ණයෙන් බලද්දි තේරෙයි මොනවද එයා කරලා තියෙන සහ එයා කවුද කියන එක. හොඳයි. ඉතින් අපි යන්නේ නම් මේ
පාසල් ජීවිතයට කොහොමද මලියදේවයත් එක්කලා මේ සම්බන්ධය පටන් ගන්න ඒ කාලේ වෙච්ච දේවල් එක කතා කරන්න. කොයි කාලෙදයි මලියදේවට සම්බන්ධ වෙන්නේ මොන වසරෙන්ද කොහොමද? අහවසර ශිෂ්‍යත්වය පාස් වෙලා තමයි මම මලියදේවයට එන්නේ 1989. ඊට කලින් මම අලව්වේ ප්‍රාථමික විද්‍යාලයට ගියේ. ඒකදී ශිෂ්‍යත්වය පාස් වෙලා තමයි මලියදේවට. ඊට පස්සේ A levels වෙනකම්ම මලියදේවේ ඉගෙනුවා. කොහොමද ඉස්කෝලේ යන කාලේ මේ අධ්‍යාපනයටද වැඩිපුර බර නේ නැත්තම් අනිත් දේවල්ද කොහොමද? ඇත්තටම මෙහෙමයි පොඩි කාලේ බොහොම හොඳ අධ්‍යාපනය කරගෙන ගියා. මම හිතන්නේ ශිෂ්‍යත්වය පාස් වෙන්න ලැබුණෙත් ඒක නිසා. ඔව්. මොකද මලියදේවට මේ එන්න සුදුසුකම් ලබනවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි. ඉතින් මලියදේවට ආවට පස්සෙත් බොහොම හොඳට පාසල් කටයුතු කරගෙන ගියා. ඊට අමතරව ක්‍රීඩා කටයුතුත් කරගෙන ගියා. ඒ ගැන මම අනිවාර්යෙන්ම තව ටිකකින් කතා කරනවා. මොකද්ද පාසල යන කාලේ ඔයාගේ කැමතිම සබ්ජෙක්ට් එක? ආසම සබ්ජෙක්ට් එක? ඒ කාලේ සයන්ස්. එතකොට O levels A levels වලට මොනවද කරන්නේ? A levels කරන්නේ මම ආර්ට් සබ්ජෙක්ට්ස් කරන්නේ. ආර්ට්ස්. එතකොට දැන් අර මම කලින් කිව්වනේ මේ ස්පෝර්ට්ස් ගැන කතා කරනවාම කියලා. මොනවද ඉස්කෝලේ යන කාලේ කරපු අමතර වැඩ සහ ක්‍රීඩාවන්? අමතර වැඩ කියන්නේ මලිය සමිතිවල එහෙම සහභාගී වෙලා හිටියා. ඊට අමතරව ඉතින් වැඩිපුරම යමුනේ ක්‍රීඩා කටයුතු වලට තමයි. පැසිපන්දු ක්‍රීඩාව බාස්කට්බෝල්. ඉතින් ඔන්න ඒ අර මම අර කලින් කිව්ව ක්‍රීඩාව තමයි මේ අයියාගේ බාස්කට්බෝල්. ඉතින් බාස්කට්බෝල් ක්‍රීඩාවෙන් යන්න පුළුවන් ඉහළටම ගිය කෙනෙක්. ඒකේ එයාගෙන්ම අපි ගමු. මේ ඉතින් බාස්කට්බෝල් ක්‍රීඩාවත් එක්කලා ඔය ඉන අතරේ මේ කලා කටයුතු මුකුත්ම කරේ නැද්ද? ඇත්තම කියන්න ඕනේ කලා කටයුතු කියන්නේ සින්දුවකට තාලයකට අපුඩියක් ගහන වැරෙන්න වෙන කිසිම කියාවක් නැහැ. ඒකත් මද හැබැයි සින්දු අහනවානේ. සින්දු අහනවා. රයිට්. එතකොට මේ ඉස්කෝලේ යන කාලේ අයියේ කියන්නකෝ දැන් ඔය පහවසරේ මලියදේවට එනවනේ. ඔව්. අමතක නොවන සිදුවීම් ඕන තරම් ඇති ඔය අවුරුදු කීපය ඇතුළත. අනිවාර්යයෙන්. එකක් දෙයක් මතක් කරමු. මෙහෙමයි කියන්න තරම් ගොඩාක් දේවල් නම් තියෙනවා. මම බොහොම විශේෂ සිදුවීම් ටිකක් කියන්නම්. අපි O level කරලා A level කරන්න ආවට පස්සේ හිටියා අපිට වඩා අවුරුද්දක් වැඩි මල්ලා සීනියර් අයියලා සෙට් එකක් හිටියානේ. ඉතින් ඒ කට්ටිය මේ ටිකක් හරි ලොකු අයියලානේ ඉතින්. ඉතින් පොඩක් ඔයාලා මේ ලෙවල් කරන්න ආවට ඉතින් තාම මල්ලිලා එහෙම කියාගෙන තමයි හිටියේ. ඉතින් මේ අපිට ඕනුණා මේ මටයි මගේ යාළුවෙකුටයි ඕනුණා දැන් මේක නෑ ඔයාලා මේ කොච්චර වුණත් අපි පොඩක් වැඩෝ කියලා පෙන්නන්න. මේ කරු වැඩේ මේ කැන්ටින් එකේ අර හරි නරක වැඩක් මේ. හැබැයි කරා මේ කැන්ටින් එකේ මේ ඉතුරු වෙන මේ කුණු යන මේ වතුර මේ එකතු කරලා ලොකු shopping bag එකකට එකතු කරලා මේ පන්ති පිටිපස්සෙන් ගිහලා පන්තියට දැන් ගැහුවා. ඊට පස්සේ රිටර්න් එක රිටර්න් එක කියන්නේ ඉතින් අන්තිමට උනේ මේ ඒක අපි අහුන්නේ අපි දෙන්න අහුන්නේ නැහැ. ඒ කට්ටියට හොයාගන්න බැරි වුණා මේ කවුද කරේ කියන දේ හොයාගන්නත් බැරි වුණා. මම හිතන්නේ තාමත් දන්නේ නැහැ. මේ අද තමයි මම මේ ප්‍රසිද්ධිය කියන්නේ නැත්තම් දන්නේ මේක කරපු එයයි මයි විතරයි. දැන් ඉතින් රිටර්න් එක දෙනවා නම් ඔස්ට්‍රේලියාවට ඇවිල්ලා තමයි. අයියලා මේ ඔස්ට්‍රේලියාවේ ඉන්නවද? ඉන්නවා. එහෙනම් ඔන්න මේ බලන් ඉන්නවා නම් එදා ඒ ගහලා තියෙන්නේ මෙයාලා තමයි. පස් වෙලාවක අල්ලගන්න. මේ එතකොට ඒ කාලේ සාමාන්‍ය දඟයිද ඉස්කෝලේ යන කාලේ පොඩක් මේ දඟයි කියන්නේ මෙහෙමයි. ඇත්තටම අපේ පාසලේ හැම රණ්ඩු වෙන දේවල් හුඟක් අඩුයි. හරි සහෝදර බැඳීමකින් තමයි අපි ඉන්නේ. හැබැයි ඉතින් දඟයි කියන්නේ ඉතින් ඕන නැති වැඩ තමයි කරන්නේ. හැමදාම ඉන්ටර්වල් එකට කන්න බත් එක නැහැ ඊට කලින් කාලා. ඊට අමතරව ඉතින් හොරෙන් අනිත් අයගේ කෑමත් කනවා. ඉතින් ඒ වගේ ඉතින් පොඩි සුළු වැරදි කරා. ඉතින් අර ඒ දේවල් ඉතින් ඇත්තටම හරි සුන්දර දේවල්. ඒතර ක්ලාස් කට් කළේ නැද්ද ඔය කාලේ? මම හිතන්නේ ක්ලාස් කට් කරනවා කියන එක ඉතින් විශේෂ දෙයක් විශේෂයෙන් කියන දෙයක් නෙවෙයි. බොහොම සාමාන්‍ය දෙයක්. ඔයා එහෙම කරන්නේ නෑ කියලා ඉතින් කියන්න බෑ කොහොමත්ම. ඒක හරිම සාමාන්‍ය දෙයක්. දැන් මම දන්නවා මේ ඔයා
ගොඩක් බාස්කට්බෝල් ක්‍රීඩාවෙන් under 13 under 15 under 17 මේකත් එක්කලා ඔයා හෙවීලි ඉන්වෝල්ව් වෙලා ඉන්නවා ඒත් එක්කලම ඒ වගේ නායකත්වයේ පවා දරලා තිනවා ඒ කණ්ඩායම් වල දැන් කියන්න මේ ඔයා ඒ ගමන ඇතුළත බාස්කට්බෝල් ජීවිතය ඇතුළත පාසල් කාලේ මොනවද ගත්ත ජයග්‍රහණ කොහොමද ඒ ජර්නි එකෙන් මෙහෙමයි ඇත්තටම පාසලේ බාස්කට්බෝල් සෙල්ලම් කරන්න පටන් ගත්ත එකම මං ලැබපු ලොකුම ජයග්‍රහණයක් මලිදිවෙන් පටන් ගන්න මලිදිවෙන් පටන් ගන්නේ මලිදිවට එන්න කලින් බාස්කට්බෝල් කියන්නේ මොකක්ද කියලාත් මම දන්නේ නැහැ යාවට පස්සේ තමයි පටන් ගන්නේ ඉතින් ජගත් කුලතුංග කියන කෙනා අද යම් කිසි තැනක ඉන්නවා නම් ඒ මලියදේවය ඒ බාස්කට්බෝල් නිසා ඉතින් ඇත්තටම පටන් ගන්නේ මම අවුරුදු 15න් 15 කණ්ඩායමට සෙල්ලම් කරන්න ඉස්සෙල්ලම ඒක තමයි මගේ ඒජ් ගෲප් එක මම පටන් ගන්නකොට ඒක පටන් අරගෙන එතකොට under 15 under 17 under 19 වෙනකම් මම ක්‍රීඩා කරා ඒ කණ්ඩායම් වල නායකත්වයේ දරුවා ගොඩක් ජයග්‍රහණ පාසලට අත් කරලා දුන්නා ලොකුම ජයග්‍රහණය තමයි මම හිතන්නේ මම ලැබපු මම under 19 ටීම් එකේ සෙල්ලම් කරනකොට තාමත් ඉස්කෝලේ යන කෙනෙක් විදිහට ඉන්නකොට මම ශ්‍රී ලංකා ටීම් එකට සීනියර් ටීම් එකට සෙල්ලම් කරන්න මාව සිලෙක්ට් වුණා මම හිතන්නේ ඒක සෑහෙන ලොකු ජයග්‍රහණයක්. එතකොට මේ ඉස්කෝලේ වර්ණ ඉස්කෝලේ වර්ණ සියල්ලම ලබා ගත්තා. ඊට කලින් අයියා අපේ ඉස්කෝලේ මේ එහෙම නැෂනල් ටීම් එකට සිලෙක්ට් වෙච්ච කට්ටිය ඉඳලා තියෙනවද? නැහැ. මම තමයි මලියදේවෙන් ඉස්සෙල්ලම ජාතික කණ්ඩායමට තේරෙන්නේ. ඉතින් මේ එහෙම සම්පතක් ඉතින් අපේ ඉස්කෝලේ එහෙම කෙනෙක් එක්කලා තමයි ඉතින් අපි පළවෙනි මේ වැඩසටහන ඔයාලට ගෙන එන්නේ. හොඳයි. අපි දැන් කිව්වනේ මේ මලියදේවියෙන් තමයි බාස්කට්බෝල් ක්‍රීඩාවට ඒ අඩිය තියන්නේ කියන එක. ඉතින් අයියේ මේ ඉස්කෝලෙන් ලැබිච්ච ඒ පන්නරය ඒ එක්ස්පීරියන්ස් එක සහ මොනවද ඒ හම්බෙච්ච වටිනාකම් ඔයාගේ ජීවිතේට මලියදේවියෙන් මොකද්ද ඒකට ගැන කියන්න තියෙනවා? ඇත්තටම මලියදේවෙන් මගේ විනය ඒ කියන්නේ පුද්ගලයෙක් විදිහට සමාජය හැසිරෙන්න ඕනේ කොහොමද? ඔයාගේ ක්වොලිටිස් කොහොමද ඔයා වැඩි දියුණු කරගන්නේ? අභියෝග වලට මුහුණ දෙන්නේ කොහොමද? ඒ වගේ දේවල් තමයි මලියදේවෙන් මම ප්‍රධාන වශයෙන්ම මට හම්බ වුණ දේවල්. කෙනෙක් කියන්නේ මේ මලියදේවේ අපි ගොඩාක් මේ ආදි ශිෂ්‍යෝ වෙන්න පුළුවන් දැනට ඉගෙන ගන්න කට්ටිය වෙන්න පුළුවන් විශේෂයෙන්ම මේ සමාජයට ගියාම එයාලා ගොඩක් වෙලාවට කැපිලා පේනවා ඔය කියන විනය සහ ඩිසිප්ලින් ඔය අනිවාර්යයෙන් ඒක මම හිතනවා අපේ ඉස්කෝලෙන් අපිට ලැබිච්ච මාර ලොකු දායාදයක් කියලා. අපිට ඒ කාලේ ඒක සමහරට වදයක් වෙන්න පුළුවන්. ඇත්තටම සමය නෝනේ ඩිස්ටර්බ් කරාට මේක කියන්න ඕන දෙයක් තාමත් ඕනම තැනක අපිට මලියදේවෙක් වෙන් කරලා හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඕනම තැනකට ගියපුවාම තමන් කරන වැඩේ හරියට කරලා මේ ඒ රෙස්පොන්සිබිලිටිස් අරගෙන වැඩක් කරන්න විනය සහ අනිත් දේවල් අපිට පුරුදු පුහුණු කරා. එතකොට මේ දැන් අර කලින් කිව්වනේ චැලෙන්ජස් ගැන පාසල් කාලේ එහෙම මොන හරි චැලෙන්ජස් තිබ්බද ඔයාගේ මේ ගමන එද්දි? ඒත් එක්කලම ඒවා කොහොමද තිබ්බනම් ඒවා කොහොමද ඔයා ජයගෙන ඉස්සරහට ආවේ? මෙහෙමයි ඉස්කෝලේ යන කාලේ ඉතින් ලොකු වගකීමක් තිබුණේ නැහැ. මොකද අම්මලා අප්පච්චිලා හම්බ කරලා කන්න බොන්න දෙනවා. අපිට තිබුණේ ඉගෙන ගන්න එකයි ඊටු වැඩ ටික කරගන්න එකයි. ඉතින් මගේ ලොකුම චැලෙන්ජ් එක තිබුණේ මොකද මම අලව්වේ ඉඳලා හැමදාම කුරුණෑගලට ට්‍රැවල් කරා. සාමාන්‍යයෙන් පැයක් විතර යන ගමනක් බස් එකේ යන්නේ. ඉතින් හරිම විනෝදජනක ගමනක් ඒ බස් එකේ යන පැය. එකම වැඩේ දැන් රැයට ප්‍රැක්ටිස් ඉවර වෙලා ප්‍රැක්ටිස් කොහමත් 7:00 විතර වෙනවා ඉවර වෙද්දී. ඉතින් ආපහු එන්න බස් නැහැ. මේ ඉතින් හරිම අමාරුයි. මොකද බස් නැහැ ඒ පැත්තට එන්න. කොළඹ බස් තියෙනවා ඒවට ගන්නෙ නැහැ. ඉතින් ඒක තමයි මගේ ජීවිතේ මං හිතන්නේ පාසල් ජීවිතේ මට තිබුණු ලොකුම අභියෝගයක් ඒක. මේ ඉන්පහුදා උදේට ආයෙ නැගිටලා ඉස්කෝලේ යන්න ඕනේ. එතකොට ඉස්කෝලේ තියෙන හෝම්වර්ක්ස් කරන්න ඕනේ ගෙදර ඇවිල්ලා. මහන්සි ඒ වගේ දෙකක් තිබුණා. හැබැයි මට ගෙදරින් මගේ අම්මා
බොහොම හොඳ සහයෝගයක් දුන්නා. අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ. ඒ අම්මගෙන් ලැබුණු සහයෝගය කියලා නිම කරන්න බෑ. ඉතින් ඕන පුතෙක්ට තමන්ගේ දෙමව්පියෝ තමන්ගේ අම්මලා ඉතින් විශේෂයෙන්ම අම්මලා මොකද තාත්තා මාර විදියට වෙහෙසෙනවා මූල්‍යමය වශයෙන් සහයෝගය දෙන්න. හැබැයි අම්මා තමයි ගෙදර ඉඳලා හැමදේම විශේෂයෙන්ම පුතාලට ඒ දේවල් කරන්නේ. ඉතින් ඔය ආපු ගමනේ දැන් ඔච්චර කට්ටක් අද්දී මං කියන්නේ පාසල් ළමයෙක් විදියට එපා වුණේ නැද්ද? මේක නිකන් මේක බාස්කට්බෝල් අතාරින්න. මොකද ඉස්කෝලේ ඉවරුණා නම් සාමාන්‍ය එකමාර දෙක වෙද්දි ඉවරුණා. ටියුෂන් ක්ලාස් එකක් තිබ්බත් ගිහිල්ලා 5 වෙද්දි ගෙදර යන්න. හැබැයි මං ඔය කියන විදියට සාමාන්‍ය රැ වෙනකම් ප්‍රැක්ටිස් ඇතිනේ. ඒතර එපා වුණේ නැද්ද? කොහොමද ඒක ඔයා බැලන්ස් කරේ? ඇත්තටම එහෙම එපා වුණේ නැහැ. මොකද යම්කිසි ක්‍රීඩාවකට අපි මොකක් හරි දෙයකට ආදරය කරන්න පටන් ගත්තාම ඒක ආසාවෙන් කරනකොට ඒක එපා වෙන්නේ නැහැ. මම හිතන්නේ මටත් ඒක තමයි වුණේ. අපි ඇඩික්ට් වෙලා හිටියේ. කියන්නේ දවසක් ප්‍රැක්ටිස් යන්න බැරි වුණොත් එහෙම නිකන් හරි අප්සෙට් අපිට. මේ දවස් දෙක තුනක් ප්‍රැක්ටිස් ගියේ නැත්නම් නිකන් උණ ගන්නවා වගේ හැඟීමක් තමයි එන්නේ. ඉතින් කවදාවත් කියන්නේ මම හිතන්නේ මම ඉස්කෝලේ යන කාලේ මතක ඇති කාලෙක ඒ කියන්නේ ඒක දවස්වල නෑදෑ ගෙවල් වල හැම දෙයකම අම්මලා පච්චිලා තනියම යන්නේ. මම ගෙදර ඉන්නවා ප්‍රැක්ටිස් යන්න ඕන නිසා. ඒතකොට මේ පාසල් කාලේ යද්දී වගේ ඒ කාලේ අතරතුර ඔයාට හිතුණද මේ මම අහවලා තමයි වෙන්නේ. එහෙම නැත්නම් එහෙම මොකක් හරි ප්ලෑන් එකක් තිබ්බද ඒ කාලේ ඉඳන්ම දැන් බාස්කට්බෝල් පටන්ගෙන හරි එහෙම නැත්නම් මේ වෘත්තිය තමයි මම මේ අනාගතේ කරන්නේ හරි මොනවා හරි එහෙම එකක් තිබ්බද? පොඩි කාලේ ලොකු මාසාවක් තිබුණේ කවදා හරි ડોක්ටර් කෙනෙක් වෙන්න. මම හිතන්නේ මේ සයන්ස් හොඳ ආසම සබ්ජෙක්ට් එක උනේත් ඒක නිසා. නමුත් පස්සේ බාස්කට්බෝල් ගහන්න පටන් අරගෙන ටිකක් ලෙවල් එකකට ආවට පස්සේ මට තේරුණා මේක තමයි මගේ සබ්ජෙක්ට් එක. මම දක්ෂ මේකට කියලා. එතකොට මම හිතුවා හැබැයි හිතුවේ නැහැ කවදාවත් කෝච් කෙනෙක් වෙනවා කියලා හිතුවේ නැහැ. හැබැයි හිතුණා හොඳ බාස්කට්බෝල් ප්ලේයර් කෙනෙක් වෙන ප්‍රොෆෙෂනල් බාස්කට්බෝල් ප්ලේයර් කෙනෙක් වෙන්න. ඒ හීනේ තිබුණා. මම ඒක හැබැයි කරගත්තා. එතකොට සයන්ස් වලට ආස කරා සයන්ස් වලට දක්ෂ වුණා. ඇයි ඒ ලෙවල්ස් වලදී ආර්ට් තෝරගන්නේ? ඇත්තටම බාස්කට්බෝල් මොකක් හරි ක්‍රීඩාවක් අපි හොඳට කරනකොට ස්පෙෂලි මම හිටියේ ගොඩක් ඈත පාසලත් එක්ක. ඉතින් ඒ ට්‍රැවල් කරන ඒවා එතකොට බාස්කට්බෝල් ප්‍රැක්ටිසස් පටන් ගත්තාම ලොකු ලෙවල් කියන්නේ හයි ලෙවල් එකට ආවට පස්සේ මම කොළඹ එන්න ඕනේ ප්‍රැක්ටිසස් වලට. එතකොට තාමත් ඉස්කෝලේ යන ක්‍රීඩකෙක් ළමෙක් විදිහට මට ඉස්කෝලේ යන්න බැරි වුණා. ඉස්කෝල ගොඩක් වෙලාවට මාස 2-3 මට ඉස්කෝලේ යන්න වෙන්නේ නැහැ. කොළඹ ඉන්නේ විලා නතර වෙලා. ඉතින් ඒ දේවලුත් එක්ක මට ගෙදරිනුත් තේරුම් කරලා දුන්නා. ස්පෙෂලි මගේ දවසට හිටපු ප්‍රින්සිපල්ුත් මට කතා කරලා ඇහුවා කොහොමද කරන්නේ ජගත්වා දැන් මෙහෙම වුණොත් එහෙම මේ වෙනවා කියලා. ඉතින් ඒක හින්දා තමයි මේ මොකද මට හොඳ මතකයක් තියෙනවා. පාඩම් කරලා යම් කිසි දෙයක් පාඩම් කරොත් මේව කරගත්තොත් එහෙම මට ඒක මතක තියෙනවා. ධාරණ ශක්තිය. ඔව්. ඉතින් ඒක නිසා මම හිතුවා ආර්ට් සබ්ජෙක්ට්ස් තෝරගෙන ඒකෙන් කරන්න. ඉතින් ඒකත් වරදක් උනේ නෑ ඉතින්. කවුද හිටිය මෙන්ටර්ස්ලා නැත්නම් එහෙම හීරෝ කෙනෙක් හිටියද රෝල් මොඩල් කෙනෙක්? ඔව්. මට මතකයි මම අnder 17 ගහනකොට එතකොට ශ්‍රී ලංකා බාස්කට්බෝල් කැප්ටන් කරපු අයියා යාගේ මම නම මතක් කරන්නම්. ජානිත වික්‍රමනායක අයියා. එයා අපේ ඉස්කෝලේට ආව මැච් එකක් ගහන්න. ඉතින් එයාව දැකපු දවස් ඉඳන් මටත් ඕනුනේ එයා වගේ වෙන්න. එදා හිතාගත්තා මමත් ශ්‍රී ලංකා කැප්ටන් කරන්න ඕනේ මෙයා වගේ ප්ලේ කරන්න ඕනේ කියලා. ජනිත අයියා තමයි ඒක දවස් ඉඳන් මගේ ඔන්න ඒ සිතුවිල්ල අද සාක්ෂාත් වෙලා තියෙනවා. ඉතින් අපි ඔන්න ඉස්කෝලේ පරිච්ඡේදය ඉවර කරලා ඊට පස්සේ පරිච්ඡේදයට තමයි දැන් මේ පියමනින්න යන්නේ. ඉතින් පාසල් ජීවිතයෙන් පස්සේ ඒ තමයි ඕනම තරුණයෙක්ගේ හොඳම කාලේ වෙන්නේ. එහෙම කියලා මේ පාසල් කාලය නරක කාලය එකත් හොඳම කාලයක්. හැබැයි මේ ඇවිල්ලා භද්‍ර යෞවනයේට
පියමං කරන කාලේ බද්‍රාහු නැති මැතම හිරිමල් තාරුණ්‍ය පටන් අරගෙන ඔය එන කාලේ. ඉතින් මේ කොහොමද ජගත්තයි ඔයාගේ මේ කාලේ ගෙවෙන්නේ මොනහරි හයර් ස්ටඩීස් මොනහරි කරාද ක්‍රීඩාව පැත්තෙන් වෙන්න පුළුවන් මොනහරි එහෙම සම්බන්ධය මොනවාද? ඇත්තටම හයර් ස්ටඩීස් වලට යොමු වෙන අවස්ථාවක් හම්බ වුණේ නැහැ. මම ඉස්සෙල්ලා කිව්වා වගේ පාසලේ ඉන්නකොටම මම ජාතික කණ්ඩායමට සම්බන්ධ වුණා. ඉතින් එතන ඉඳලා දිගටම මට එතකොට කොළඹ නතර වුණා. උදේ හවස ප්‍රැක්ටිසස් තිබුණා මට. එතකොට ටුවර්ස් ගියා. ඒක නිසා ඇත්තටම වැඩිදුර අධ්‍යාපනය මට අතාරින්න සිද්ධ වුණා. හැබැයි මම බාස්කට්බෝල් වලින් දේවල් ඉගෙන ගත්තා. එතකොට එක කෝචින් කෑම්ස් වලට සහභාගී වුණා. ඒ දේවල් වලින් ලබා ගත්තා. මම හිතන්නේ එහෙම තමයි ගෙවුනේ කාලය. තමන් ආස කරනවා නම් දෙයකට තමන්ට හැකියාව තියෙන එක කියලා තමන්ටම දැනෙනවා නම් ඒ ඔස්සේ ඒකට පුළුවන් තරම් වෙලාව දීලා ඒ ඔස්සේ හදාරීම් කරන එක ඉතින් මාර වටිනවා. ඉතින් මේ ඔය විදිහට එද්දි කොහොමද අම්මලා එහෙම සතුටු වුණාද? පුතා දැන් එහෙම මේ ක්‍රීඩාව පැත්තෙන් තමයි ඉදිරියට යන්නේ කියන කීදී කොහොමද එයාලා මොකද කිව්වේ? මගේ අප්පච්චිට උනේ මාව හොඳ ඇකඩමික් කෙනෙක් කරන්න. යාගේ ලොකු හීනයක් තිබුණා මම කියන්නේ ඩොක්ටර් කෙනෙක් ඉංජිනේර් කෙනෙක් කරන්න. නමුත් ඇත්තටම අම්මා තේරුම් අරගෙන හිටියා නෑ මෙයා දක්ෂ මේකට නෙමේ මේ ක්‍රීඩාවට හුඟක් දක්ෂයි මේ පැත්තෙන් ගියොත් මෙයාට ඊට වඩා හොඳ තැනකට යන්න පුළුවන් කියන එක. ඉතින් හැමතිස්සෙම මගේ අම්මා මාව බැක් කරා. අප්පච්චි තරවටු කරනකොට මේ ප්‍රැක්ටිස් යන්න එපා ඕනේ නෑ කියනකොට අම්මා මේ මාව බැක් කරා. නෑ යා යන්න ඕනේ එහෙම කියලා. පස්සේ අන්තිමට ආගියුමන්ට් එක ඉවරෙන්නේ හරි එහෙනම් ඔයා බලා ගන්න මෙයාව මේ කියන එකෙන්. ඉතින් එහෙම තමයි උනේ. දැන් ඔන්න අම්මා මේක බලනවා නම් අද ගොඩක් සතුටු හිතේ. ඒ කාලේ ක්‍රෙඩිට් එක යන්න ඕනේ අනිවාර්යෙන් අම්මට. ඉතින් මේ අම්මා ගැන ඒ මතකෙත් එක්කලම මට තව ලස්සන ආරංචියක් ආවා. ඒකත් පොඩ්ඩක්. ඔව් ඔයාලගේ පළවෙනි ප්‍රෝග්‍රෑම් එකට මාව තෝරගත්තා වගේ මට හරිම සතුටුයි. අද දවස මේ මොකද අද මගේ අම්මගේ උපන්දිනය. මම මේකත් අවස්ථාවක් කරගන්නවා මගේ අම්මට සුබ පතන්න. අම්මේ මාට සුබ උපන්දිනයක්. සුබ උපන්දිනයක්. ඉතින් අම්මට එහෙම විශ් කරද්දි එහෙම හැඟීම් බර වෙනවා. ඉතින් ඒක හරිම සාමාන්‍යයි. ඉතින් ඒ තියෙන ආදරේ තමයි මේ පේන්නේ. ඉතින් ඔන්න අම්මේ බලන් ඉන්නවා නම් අද ලොකු පුතා අද ඉතින් හොඳ තැනක ඉන්නවා. ඉතින් ඔයාට හොඳට සතුටු වෙන්න පුළුවන්. ඒකම ඇති. රයිට්. අපි පොඩ්ඩක් තියෙනවා මේ අමාරු ප්‍රශ්න ටිකකුත් මේකේ. ඒ ටිකත් මම හිතනවා ඔයා ලස්සනට උත්තර දෙයි කියලා. මේ ඒ ඉස්කෝලේ කාලේ හිටපු යාළුවෝ තාම ඉන්නවද? තාම කතා කරනවද කොහොමද? ඒ ඉස්කෝලේ හිටපු ඒ යනකොට හිටපු යාළුවෝ එහෙමම ඒ විදිහටම තාමත් ඉන්නවා. ඕස්ට්‍රේලියාවේ මෙහෙත් ඉන්නවා. ඕස්ට්‍රේලියාවෙත් ඉන්නවා. ලංකාවට කියන්නේ ලංකාවේ ඉඳලා අපි ඕස්ට්‍රේලියාවට ආවා කියලා ඒවා වෙනස් වෙලා නැහැ. පුළුවන් හැම වෙලාවකම අපි කතා කරනවා සම්බන්ධ වෙනවා. ඒ විදිහටම එහෙමම තියෙනවා. ජාතික මට්ටමින් නෙමෙයි ලෝකෙ මොන තරමට ගියත් ඒ ටික හැමම තියෙනවා. ඒ ඉස්කෝලේ යන කාලේ අපි කතා කරපු ඒ විදිහටම තමයි තාමත් කතා බහ. ඒක කිසි දෙයක් වෙනස් වෙලා නැහැ. ඉතින් හරිම වටින දෙයක් ඒක. මොකද ගොඩක් කට්ටිය ඊළට යන්න තමන්ගේ මුලින් හම්බෙච්ච යාළුවෝ අමතක කරන මේවා ඒ කාලෙක. ඉතින් මෙහෙම වෙනවා කියන්නේ මාර හොඳ දෙයක්. දැන් තමයි ඔන්න ප්‍රශ්න ටික එන්නේ. මේ හැබැයි ඊට කලින් මම තවයක් අහන්නම් මේ දැන් ඕස්ට්‍රේලියාවට එන්න කලින් ඔය කියන මේ ස්පෝර්ට්ස් පැත්තේ ස්ටඩීස් ඒවා ඉවර කරලා රැකියාව මොනවා හරි එහෙම කරාද ලංකාවේදී මොනවද? රැකියාවන් කීපයක්ම කරා. මම මතක් කරා නම් මම අන්තිමටම ගොඩක් කාලයක් වැඩ කරා. මම හිතන්නේ අවුරුදු 10කට වැඩි කාලයක් වැඩ කරා ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ. ඇත්තටම මගේ පැසිපන්දු වලට පස්සේ මම ලැබපු හොඳම අත්දැකීම. කවුරු විදිහටද වැඩ කරන්නේ? මම වැඩ කරා කියන්නේ එක පොසිෂන්ස් වල වැඩ කරා. අන්තිමටම වැඩ කරේ ඩේවිඩ් පීරිස් සමූහ ආයතනයේ ගෲප් ඔෆ් කම්පැනි එකේ ඇසට් ලයින් කියන එකේ ක්‍රෙඩිට් ඔෆිසර් කෙනෙක් විදිහට වැඩ කරා. වෙනමම පැත්තක් ලොකු අත්දැකීමක් ලැබුවා. පැසිපන්දු බාස්කට්බෝල් වලින් වගේම
ජීවිතයේ අත්දැකීම් වලට මුහුණ දෙන්නේ කොහොමද, අභියෝග වලට මුහුණ දෙන්නේ කොහොමද, මේ දේ අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ. ජීවිතේ ජොබ් එකක් කරනකොට මම හිතනවා ඩේවිඩ් පීරිස් එකේ වැඩ කරපු එක්කෙනෙකුට ලෝකේ ඕන තැනක ගිහලා ඕනම જાතිය ජොබ් එකක් කරන්න පුළුවන් පන්නරයක් ලැබෙනවා. එච්චරට ඩිසිප්ලින් එකක් මලියදේව වගේම එච්චරට ලොකු ඩිසිප්ලින් එකක් තියෙන සේවකයෝ හොඳට බලා ගන්න ආයතනයක්. එතකොට ඒ කට්ටියත් සපෝට් කරාද ක්‍රීඩාවට? අනිවාර්යයෙන්ම. එච්චර කාලයක් මොකද මම ඩේවිඩ් පීරිස් එකේ ඉන්නකොට මට වෙන තැන් වලින් හොඳ ඔෆර්ස් හම්බ වුණා. හැබැයි මම ගියේ නැහැ. මොකද මේ ඒ තරම් හොඳට ඒ කට්ටිය මාව බලාගත්තා. හොඳම ලෙවල් එකේ මාව බලාගත්තා. කවදාවත් කියන්නේ අනිත් සමහර අපේ ප්ලේයර්ස්ලාට ටුවර්ස් යනකොට ප්‍රැක්ටිසස් මාස 2-3 එක දිගට ප්‍රැක්ටිසස් තියනකොට ජොබ් එකට යන්න වෙන්නේ නැහැ. ඉතින් මට කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. මට නිකන් එක ටෙලිෆෝන් කෝල් එකක් දීලා කිව්වහම මෙහෙමයි මට ප්‍රැක්ටිසස් පටන් ගත්තා මෙහෙම කිව්වහම මම හරි ජගත් ඔයා වැඩේ ඉවර කරගෙන එන්න ප්‍රශ්නයක් නැහැ කියන ලෙවල් එකේ හිටියා. ඉතින් ඔය වගේ කාලෙක හුමෙද්දී මූල්‍යමය වශයෙන්ුත් අනිවාර්යෙන් හයියක් වෙන්න ඕන හින්දා රැකියාවක් කරන්න වෙනවා. ඒක අනිවාර්යයි. ඉතින් එහෙම කරන්න වෙන තැනකදී තමන්ගේ සේවා ස්ථානයෙන් එහෙම සහයෝගයක් ලැබෙනවා කියන්නේ ඒක මහත් භාග්යක්. ඒක සමහරට හැමෝටම එහෙම නොවෙන්න පුළුවන්. හැබැයි එහෙම කෙනෙක් හම්බ වෙනවා කියන්නේ ස්පෙෂලි මම හිතනවා මේ මැනේජර් හරි තමන්ගේ සුපීරියර් එහෙම කෙනෙක් වීමම ඉතින් හරි වටින දෙයක්. ඉතින් ඒක මතක් කරපු එකත් හොඳ ක්වොලිටි එකක්. සමහරව අය එහෙම වුණාට පස්සේ ඒක මතක් කරන්න. ඉතින් ඔන්න ඔහොම තමයි. හරි දැන් තමයි මම කියපු ඔන්න අර අමාරු ප්‍රශ්න ටික. හරි අමාරු කොට ඉතින් මේ හරි සුන්දර ප්‍රශ්න. කොහොමද ඉස්කෝලේ යන කාලේ වෙන්න පුළුවන්, ඊට පස්සේ ඔය ජොබ් කරන කාලේ වෙන්න පුළුවන්, ස්පෝර්ට්ස් වල මේ වගේ කාන්තා ආකර්ෂණය එතකොට එහෙම සම්බන්ධතාවය කොහොමද ආදර සම්බන්ධතාව? ඒ කියන්නේ ඉස්කෝලේ යන කාලේ ක්‍රීඩකෙක් විදිහට තමයි මම ප්‍රසිද්ධ වෙලා තිබුණේ. ඉතින් කුරුණෑගල ගත්තාම ගොඩක් ඉස්කෝල තියෙනවා. ඉතින් ඇත්තටම හොඳ ආකර්ෂණයක් තිබුණා. බාස්කට්බෝල් ටීම් එකේ කැප්ටන් කිව්වම ඉතින් ඒකත් එක්කම පාසල යන කාලේ ප්‍රේමතියක් හිටියා. ඉතින් පස්සේ ඉතින් අපි තේරුම් ගත්තා ඒවා එහෙම හරියන වැඩ නෙමෙයි කියලා. පස්සේ ඉතින් අපි දෙන්නම සාමදානෙන් කතා වෙලා වෙන් වුණා. ඊට පස්සේ දැන් ස්පෝර්ට්ස් වලට ආවට පස්සේ සම්පූර්ණ දැන් පාසල් ජීවිතය ඉවර කරලා ඇත්තටම පාසල් ජීවිතය ඉවර කරලා ස්පෝර්ට්ස් වලට කියන්නේ ෆුල් ටයිම් ස්පෝර්ට්ස් වලට ආවට පස්සේ වෙන දේවල් ගැන හිතන්න ඇත්තටම කාලයක් තිබුණේ නැහැ. ඔය අතරේ 1999 එතකොට මම පොඩි මගේ අප්පච්චි නැති වෙනවා. ඉතින් එතකොට පවුලේ වැඩිමලා විදිහට මට තිබුණ ලොකු වගකීමක්. මල්ලි නංගි ඉස්කෝලේ යනවා. ඉතින් ඒ කට්ටිය බලාගෙන ඒ කට්ටියගේ අනාගතය කොහොමද හරි ගස්සන්නේ කියන ලොකු වගකීමක් තිබුණා. ඒත් එක්කම දැන් පාත් එකක් තෝරගෙනනේ මම. ඉතින් එතකොට මම මේකෙන් තමයි මම යන්න ඕනේ. ඒක නිසා මම මේක හරියට කරන්න ඕන කියන වගකීමක් මට තිබුණා. ඉතින් අනිත් දේවල් ගැන හිතන්න ලොකු අවකාශයක් මට තිබුණෙත් නැහැ. ඕනකමක් තිබුණෙත් නැහැ. ඒ කාල පරිච්ඡේදයේ මම දිගටම මගේ අදිස්ථාන කියන්නේ මගේ ફોකස් එක තිබුණේ මගේ ක්‍රීඩාව සහ මගේ පවුල මේ කොහොමද හොඳ තැනකට ගෙනහැලා මලංගි මල්ලි මේ හොඳ පෞරවාසිය විදිහට එළියට දාන්නේ කොහොමද කියන එක. මොනතරම් කාන්තාව ආකර්ෂණය වෙන්නේ නැති හැබැයි ඒක පසකින් තියලා අරකට එහෙම ඒවා තිබුණා. මම මේවා මට දැනෙන්නේ නැහැ වගේ හිටියා. ඉතින් එහෙම ඉන්න එකත් අමාරු වැඩක් නේ. මොකද තමන්ගේ පවුල වෙනුවෙන් තමන් ආදරය කරන ක්‍රීඩාව වෙනුවෙන් එහෙම කැපකිරීමක් කරනවා කියන්නේ ඒක ලේසි වැඩක් නෙමෙයි. අද කාලේ වෙන්න පුළුවන් ගොඩක් කට්ටිය අර වගේ දේවල් වලට යොමු වෙනවා වැඩි. ඉතින් තමන්ගේ ප්‍රධාන දේවල් අමතක කරලා. ඉතින් ඔය විදිහට ඇවිල්ලා මම දන්නවා මොකද මම මේ ඔයාගේ වයිෆ් හොඳින් දන්නවා. ඉතින් හරිම ආදරණීය අපේ අක්කා කෙනෙක්. ඉතින් කොහොමද අක්කව හම්බෙන්නේ? කොහොමද මේ ආදර කතාව පටන් ගන්නේ? ඒකත් බාස්කට්බෝල් හින්දාම තමයි. අපි නම කියමු. ඔව් කියමු. ප්‍රමිලා ෆර්නෑන්ඩෝ බාස්කට්බෝල් ෆීල්ඩ් එකේ ඉන්න කවුරුත් දන්නවා. මේක බාස්කට්බෝල් ලව් ස්ටෝරි එකක්. බාස්කට්බෝල් ලව් ස්ටෝරි එකක්.
ඉතින් බාස්කට්බෝල් ප්‍රැක්ටිස් වලට කොළඹ ආපුවම තමයි මට යාව හම්බ වෙන්නේ. එයා විමෙන්ස් ටීම් එකේ ප්‍රැක්ටිස් කරනවා මම මෙන්ස් ටීම් එකේ ප්‍රැක්ටිස් කරනවා. එහෙම හම්බෙලා තමයි අපි ආදර කතාව පටන් ගන්නෙ. අවුරුදු 14ක් ආදරය කළා තමයි අපි දෙන්නම මෙරි කරන්නේ. අපිට මෙතනත් මේ කටවුට් එකක් තියෙනවා. ඉතින් අක්කත් ඉන්නවා නංගිත් ඉන්නවා. ඒ ආදර කතාවේ මොකුත් රසමුසු සිද්ධි නැද්ද? එහෙම අමතක කරනව මම හිතන්නේ හැමදාම අමතක කරනව සිද්ධි වෙනවා ඇති. දැන් අදටත් වක්කරි එකක් නිකන් ඒ කාලේ වෙච්ච ලස්සන සිද්ධියක්. මෙහෙමයි මම කියවනේ අවුරුදු 14ක් ආදරය කළා මෙලි කරේ කියලා. ඔය අවුරුදු 14ට අපි දෙන්න ආදරය කරනවා කියලා මම හිතන්නේ අපේ ගෙවල් වලිනුයි ප්‍රමිලාගේ ගෙදරිනුයි අරෙන්න තව 5 දෙනෙක් දැනගෙන ඉන්න ඇති. එච්චරට අපි ඩිසිප්ලින් එකක් තියාගෙන කෝට් එකේදී අපි දෙන පුදුම විදියට රණ්ඩු වෙනවා මේ ආගියුමන්ට්ස් යනවා අගේන්ස්ට් සෙල්ලම් කරනකොට. ඉතින් මම හිතන්නේ කවුරුත් හිතන්නේ නැති කියලා අපි දෙන්න මේ මෙහෙම එෆ එකක් තියන දෙන්නෙක් මේ යාළුලා ඉන්න දෙන්නෙක් කියලා. ඒ තරමටම අපි ඇග්‍රසිව්. මොකද කෝට් එකට ආපුවාම වෙනමම දෙන්නේ. ඔයා කිව්වාගේ යත් එක්ක සම්බන්ධ වුණ දවස් ඉඳන් හැමදාම අමතක නොවන සිදුවීම් තමයි හැමදාම මට අමතක නොවන සිදුවීම්. ඒ අර කිව්ව ඇග්‍රසිව්නස් එක එහෙම නැත්නම් තරහ යන ගතිය තාම තියෙනවද? හුවමාරු වෙනවද? දැන් අඩු නැහැ. ඇත්තටම ඒක කෝට් එකේදී විතරයි. එළියේදී නැහැ. සමහර වෙලාවට ඉතින් අපි අතර සමහර දේවල් වෙනවා නැත්නම් නැහැ ඒක සාමාන්‍ය දෙයක්. කාටද වැඩි තරහ යන්නේ වාට දක්කටද? ඉස්සර නම් එයාට තරහ ගියේ දැන් මට. මොකද අපිට ගොඩක් වෙන්නේ අනිත් පැත්ත. ඉතින් මේ ඔන්න ප්‍රමිලක්වත් අපි ආදරෙන් මතක් කරනවා මෙතන ඉන්නවා. මේ ඉතින් හරි දැන් මේ ප්‍රශ්න ටික ඉවරයි. කියමු දැන් අපි ඕස්ට්‍රේලියාවට එන විදිය. ඕස්ට්‍රේලියාවට ආවේ කොයි කාලෙද? එන්නේ ඇයි? ඇත්තටම මම මතක විදියට මම 2004 වගේ ඉඳන් ඕස්ට්‍රේලියාවට යනවා ටයිම් ටු ටයිම් බාස්කට්බෝල් මැචස් වලට. ඉතින් ඒ දවස්වල තිබුණා මෙහි ආපුවාම අපි ඉඳලවා යනවා සෙල්ලම් කරනවා ඕස්ට්‍රේලියාව හොඳයි ඇත්තටම හොඳ එහෙම රටක්. නමුත් මට තිබුණා ඒ කාලේ මගේ පොඩි මතයක් අපි නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත මිනිස්සු මධ්‍යම පාන්තික පවුලක් හැටියට ඒ නිසා අපි ලංකාවට දෙයක් කරන්න ඕනේ පිට රටකට යන්න ඕන නැහැ කියලා එහෙම ලොකු කියන්නේ ලංකාවේ අපි හොඳ ජීවිතයක් ගත කරා. ඉතින් පස්සේ මම හිතන්නේ ලංකාවේ දේශපාලන බල කියන්නේ කඩා වැටීම සහ ඒ කට්ටියගේ තිබුණ එක එක දේවල් නිසා මේ රට හොඳටම සවුත් වුණා. අන්තිමට ක්‍රීඩාවටත් ඒක එන්න ගත්තා. ඉතින් පස්සේ මට ටිකක් ලොකු වෙනකොට තේරුණා මේ අපිට තනියම මේ රට හදන්න බෑ. මේ විදිහට ඉඳලා දෙයක් ලොකුට කරන්නත් බෑ මේ කියලා. ඉතින් පස්සේ ඩිසයිඩ් කරා නෑ අපි කොහේ හරි යමු. මේ හැබැයි ඕස්ට්‍රේලියාවම ඩෙස්ටිනේෂන් එක වෙයි කියලා හිතුවේ නැහැ. ඔය අතරේ ප්‍රමිලාට කොන්ට්‍රැක්ට් එකක් හම්බ වුණා ඕස්ට්‍රේලියාව වෙයිලා ප්ලේ කරන්න. ඉතින් ඒ 2019 ඉතින් ආපු ගමන අපි දිගටම මෙහෙ සෙටල් වුණා. දැන් පුළුවන් විදිහට අපි ලංකාවට උදව් කරලා මෙහෙත් ලොකු දෙයක් කරගෙන මේ දැන් මොනවද මෙහි කරන්නේ අපි එකත් කතා කරමු. මේ මොනවද රැකියාවක් කරනවද නැත්නම් ඔයාලගේ මම දන්නවා ඒකත් අපි කියමු මොකද්ද කරන්නේ? ඇත්තටම ඕස්ට්‍රේලියාවට ආපුම කාලේ මේ කොවිඩ් කාලේට මාස 2-3කට කලින් තමයි අපි ආවේ. ඉතින් ආවට පස්සේ කොවිඩ් ඇවිල්ලා අවුරුදු 2ක් විතර ඔක්කොම ඇක්ටිවිටීස් ඔක්කොම නතර වුණා. ඉතින් ඒ කාලේ ටිකක් ඇත්තටම අමාරුවෙන් තමයි අපි මේ ඕස්ට්‍රේලියාවේ ජීවත් වුණේ. සෙටල් වෙන ටික. ඉතින් මම මේ අවස්ථාවේ මතක් කරන්න ඕනේ මගේ යාළුවෙක් මගේ ඉස්කෝලේ යාළුවෙක් නෙමෙයි. එයා වෙන ඉස්කෝලේක මගේ වයසේ මාත් එක්ක එකට සෙල්ලම් කරපු කෙනෙක්. ඔක්කොම කියන්නේ වන්නි කියලා. වන්නි තමයි අපිට උදව් කරේ. වන්නිත් එක්ක තමයි අපි හිටියේ. ඊට පස්සේ ආපහු ඇක්ටිවිටිස් ආවට පස්සේ ඉතින් අපේ ටැලන්ට් එක තියෙන්නේ බාස්කට්බෝල්. මමයි වයිෆුයි මගේ නංගියි අපි තුන් දෙනා එකතු වෙලා
B-Ballers කියලා බාස්කට් බෝල් ඇකඩමියක් ඕපන් කරලා දැනට ඒක තමා කරගෙන යන්නේ. ඉතින් ඇත්තටම කියන්න සතුටුයි මේ ටික කාලය ඇතුළත දැනට අපිට ළමයි 200ක් 220ක් විතර ඉන්නවා. ලොකේෂන් 5ක් අපි ප්‍රැක්ටිසස් කරනවා. ඊට අමතරව පර්සනල් ට්‍රේනින් ඒ වගේ දේවලුත් කරනවා. ඉතින් ඒක තමයි දැන් ජොබ් එක. ඉතින් ලංකාවෙන් ඕස්ට්‍රේලියාව වගේ රටකට ඇවිල්ලා තමන් ආදරය කරපු තමන් හොඳින් ක්‍රීඩා කරපු ඒ ක්‍රීඩාව ඔස්සේ මෙහි ඉන්න ප්‍රජාවටත් විශේෂයෙන්ම අනිත් ජාතීන් මේ සියලු දෙනාටම ඒකෙන් යමක් කරන්න සහ ස්පෙෂලි ඒ ඔස්සේ ගිහිල්ලා තමන්ගේම ව්‍යාපාරයක් එහෙම පටන් අරගෙන කරනවා කියන එක ඒක ලේසි පහසු දෙයක් නෙමෙයි. ඉතින් එහෙම කරන අපේ ඉස්කෝලේ මෙහෙම කෙනෙක් අපිට හරිම වටිනවා. ඉතින් ජගත් අයියේ හරි සතුටක් ඇති මං හිතනවා ඔයාට තමන් මෙහෙම දෙයක් පටන් අරන් දැන් මේ වෙද්දි ළමයි 200කට අධික ප්‍රමාණයක් ඔයාලගේ ඇකඩමි එකේ ඉන්නවා. මම දන්න විදිහට මම මෙහි අපේ ක්‍රිකටර්ස්ලා ගොඩක් ඉන්නවා. එයාලා ඇකඩමිස් කරනවා. හැබැයි බාස්කට් බෝල් වලින් එහෙම මම කවුරුත් දන්නේ නැහැ. එහෙම ඇකඩමියක් විදිහට කරන කට්ටිය ඉන්නවද කියන එක. සහ ස්පෙෂලි අපේ ඉස්කෝලේ නම් ඔයා විතරයි. ඔබ්වියස්ලි. එහෙම I think මොකද හිතන්නේ ගැන? ඇත්තටම නිහතමානී ආඩම්බරයක් දැනෙනවා. මේ වගේ ටික කාලයකදී මේ වගේ තැනකට එන්න ලැබීම ගැන ඉතින් මගේ නංගිත් ප්‍රමිලත් හුඟක් මහන්සි වෙනවා. ඇත්තට මේ මහන්සිය ප්‍රතිඵලය තමයි මෙතෙන්ට එන්න තියෙන්නේ. ඒකම මම කිව්වා වගේ අපිට ඉස්කෝලේදී ලැබුණ එතකොට රස්සාව කරන තැනදී අපි ගත්ත දේවල් ශ්‍රී ලංකා කණ්ඩායමේදී අපිට ලැබුණු දේවල් ඒ දේවල් වලින් තමයි මේ පන්නරය ලැබුණේ අපිට. ඉතින් ඒ විදිහට තමයි අපි කියන්නේ ෆවුන්ඩේෂන් එක දාගෙන කැපවීම නිසා තමයි මෙතෙන්ට එන්න හම්බ වුණේ. ඉතින් ඔන්න ඔයාලගෙත් දුවෙක් පුතෙක් සහෝදරියක් කාට හරි බාස්කට් බෝල් කරලා තියෙනවා නම් හරි කරලා නැත්නම් හරි හැබැයි ආසයි නම් ඒ ක්‍රීඩාව දිගටම ප්‍රගුණ කරන්න හෝ පටන් අරගෙන කරගෙන යන්න අමතන්න සම්බන්ධ කරගන්න ජගත් කුලතුංග සහ B-Ballers ඇකඩමි එක. ඉතින් මේ ස්ථාන කීපයකම වෙනවා මේ මෙල්බර්න් වල. හොඳ ගමනක් යන්න පුළුවන්. මොකද මෙයාලා මේ එසේ මෙසේ කට්ටිය නෙමෙයි මේ ගමන තුල මේ ක්‍රීඩාව තුල ඉන්න හොඳ ප්‍රවීණයෝ. ඒ හින්දා බය වෙන්න දෙයක් නැහැ. ඉතින් ඒකත් මේ වෙලාවේ මතක් කරනවා. රයිට්. මොන හරි සම්මාන අනිවාර්යෙන් ගොඩක් හම්බෙලා ඇති. හම්බෙච්ච හොඳම සම්මානය මොකක්ද? හොඳම සම්මානය කියන්නේ මල්ලි බාස්කට් බෝල් වල තියෙන්නේ best offensive player, best defensive player, best player ඒ වගේ වල ගොඩක් හම්බෙලා තියෙනවා. මම හිතන්නේ personally මම ගත්තොත් එහෙම මම හම්බුන ලොකුම සම්මානයේ විදිහට මම හිතන්නේ මට හම්බ වුණා මම ශ්‍රී ලංකා කැප්ටන් කරා බාස්කට් බෝල්. එතකොට කියන්නේ 2006 ඉඳලා මම 2014 වෙනකම් ශ්‍රී ලංකා ටීම් එකේ බාස්කට් බෝල් ටීම් එකේ කැප්ටන් කරා. මම හිතනවා ඒක තමයි මට ජීවිතේ ලැබුණු හොඳම සම්මානය සහ මේ ලොකුම ජයග්‍රහණය. ඉතින් මලියදේවයෙක් ලංකාවේ ජාතික කණ්ඩායමේ නායකත්වයේ එච්චර කාලයක් දරනවා කියන්නේ ඒක අපේ ඉස්කෝලේට ඒක ඉතාමත්ම ආඩම්බරයට කරුණක්. හොඳයි. ඔන්න අපි මේ අදියරත් අවසන් කරනවා. දැන් අපි පාසල් කාලයට ආවා. එතනින් ඊට පස්සේ ජීවිතයටත් ආවා. දැන් පොඩ්ඩක් මේ සීරියස් ප්‍රශ්න සහ මේ ප්‍රශ්න ටික අපි ඉවර කරලා අපි ඊළඟට පොඩි ෆන් ප්‍රශ්න ටිකකින් හම්බෙමු. ඉතින් ඔන්න විරාමයෙන් පස්සේ අපි දැන් යන්නේ පොඩ්ඩක් ෆන් දේවල් ටිකක් ජගත් අයියත් එක්කලා කතා කරන්න. ඔය ආසම දේවල් තමයි දැන් මේකේ අහන්නේ. සමහරට බලන කට්ටිය දන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් කියන්නකෝ මේ මොකද්ද ඔයාගේ ආසම විනෝදාංශය සාමාන්‍යයෙන් කරනවා? ක්‍රිකට් සෙල්ලම් කරන එක. ක්‍රිකට්? ඒ කියන්නේ බාස්කට් බෝල් ගහන්නේ හැබැයි ක්‍රිකට් තමයි විනෝදාංශය. ක්‍රිකට් පිස්සෙක්. හොඳයි. එතකොට ආසම නළුවා ජෝබේක්‍රම මහත්මයා ලෙජෙන්ඩරි ඇක්ටර් කෙනෙක් අනිවාර්යෙන් හොඳ තෝරා ගැනීමක්. එතකොට ආසම ෆිල්ම් එක අකාල සන්ධ්‍යා. අකාල සන්ධ්‍යා. හැබැයි අකාල සන්ධ්‍යා ටෙලි ඩ්‍රාමා එකක් මම දන්න විදිහට.
ආසම ෆිල්ම් ආසම ෆිල්ම් එක පුරහඳ කරුවල. පුරහඳ කරු ජෝබ වික්‍රම මහත්තයාගේ අග්‍රගණ්‍ය සිනමා නිර්මාණයක්. අකාල සන්ධ්‍යයත් ඉතින් අමතක කරන්න බැරි ටෙලිග්‍රෑම් එක අපිට හම්බෙච්ච බෝනස් එකක්. ඒක මගේ ප්‍රශ්න මේ ගොඩේ නෑ. හැබැයි ඔන්න ආසම ටෙලිග්‍රෑම් එකක් කිව්වා. එතකොට කියන්න බලන්න කවුද සාමාන්‍යයෙන් වැඩියෙන්ම අහන සහ ආසම සින්දුව ඒ වගේම ආසම ගායකයා හෝ ගායිකාව. ටීඑම් ජයරත්න මහත්මයා තමා මම ආසම ගායකයා. ආසම සින්දුව අම්මා සඳකී මම එලව හිරුවේ රිදී එක ඕන කාලෙක ඕන දවසක ඕන තැනක අහන්න පුළුවන් සින්දුවක්. මොකද මල්ලි මම හිතනවා අම්මලට ගොඩක් සින්දු තියෙනවා ලියලා තාත්තලා ගැන සින්දු අඩුයි නැත්තුවන මේ තියෙනවා අඩුයි. තාත්තලා ඒ ගෙනියන සටන ඒ කට්ටිය කරන පවුලට කරන කැපවීම ඒක කාටවත් කියලා නිම කරන්න බෑ. අම්මලා වගේම තමා උඩෙන් උර ගැටිලා කරන දේ. ඉතින් අප්පච්චි නැති වුණාට පස්සේ තමයි මට ඒක දැනෙන්න ගත්තේ. පවුලේ වැඩිමලා විදිහට කොච්චර වගකීමක් පැට වෙනවද තාත්තා කෙනෙකුට කියන දේ. ඉතින් ඒ නිසා ඊට කලින් එක සින්දු වලට අවසලා තිබුණා. නමුත් ඊට පස්සේ එදා ඉඳන් අද වෙනකන් මේක තමයි මම කැමතිම සින්දුව. මත් හරිම ආස සින්දුවක්. ඔන්න දැන් ඔයාට මේ ආස මේ ප්‍රශ්නෙට ඉතින් මම දන්නේ දැන් අර හොබි එක අර විදිහට කියපු හින්දා මේකට මොනවා වේද කියලා. ආසම ක්‍රීඩාව. ආසම ක්‍රීඩාව බාස්කට් බෝල්. ඒතර ආසම ක්‍රීඩකයා ඔව් ක්‍රීඩිකාව. ඒක ඕනම ක්‍රීඩකකින් වෙන්න පුළුවන්. මයිකල් ජෝඩන්. අනිවාර්යෙන් නේද? ඉතින් බාස්කට් බෝල් ගහනවා නම් කවුද මයිකල් ජෝඩන්ට ආස නැත්තේ? කැමති වාහනේ රේන්ජ් රෝවර්. ඒකද ඩ්‍රීම් කාර් එක? ඩ්‍රීම් කාර් එක. ඕකේ. ඒකේ මොකක්ද මොඩල් එකක් තියෙනවද? රේන්ජ් රෝවර් ස්පෝර්ට් එකද? රේන්ජ් රෝවර් ස්පෝර්ට් එක. ඕකේ. කන්න කැමතිම කෑම? සාමාන්‍යයෙන් මම ඕනම කෑමක් කනවා. වැඩියෙන්ම කැමති පොල් රොටි. පොල් රොටි මොනවත් එක්කද? ලුණු මිරිස් එක්කද? සැර ජාති මට කන්න බෑ. ඕකේ. සාමාන්‍යයෙන් ඕන දෙයක්. සීනි සම්බෝල ඒ වගේ දෙයක් එක්ක. එහෙනම් අක්කා පොල් රොටි නිතරම හදනවා ඇති ගෙදර. මට ඉනාවෙන් තේරෙනවා උත්තරේ. කවන්නේ. මේ වෙද්දි රටවල් කීයකට ගිහිල්ලා තියෙනවද? තරම ගණන් කරලා නෑ මල්ලි. මම හිතන්නේ රටවල් 20කට එහා. 20කට එහා. හොඳයි. මම දැන් මේ ඔයාට දැන් ඔයාට හිතලා ඔයාගේ ප්‍රශ්න ටික මේ උත්තරනේ මම ගත්තේ. දැන් මම අහන ප්‍රශ්න පහක්. මේ ප්‍රශ්න පහේ උත්තරත් මම කියනවා. මෙතනින් ඔයාට ගැලපෙන ඔයාට වඩා සුදුසු හරිය කියලා හිතන උත්තරේ ඔයා කියන්න. හරිද? හොඳ ලේසි වැඩේ. මේ රටවල් අතරින් ඔයාට ඔයාගේ නිමාඩුවකට යන්න ආසයි නම් මොන රටටද වැඩියෙන්ම යන්න ආස? නිව්සීලන්ඩ්, කොරියා, බ්‍රසීල්, ෆ්‍රාන්ස්, ඩුබයි. නිව්සීලන්ඩ් අපේ අල්ලපු රට. ඒක ටිකට් එක ලාභ හින්දාද නැත්නම් නෑ මම මේ වෙද එකට ඒ තියෙන සීනරිස් වලට ඒ නිස්කලංකකමට ඒකට ආසයි. ඕකේ. ඔන්න දැන් ඔයාගේ සබ්ජෙක්ට් එකට අදාළ ප්‍රශ්නයක් අහන්නේ. ෆේවරිට්ම බාස්කට්බෝල් ප්ලේයර්. හැබැයි දැන් අර කලින් ඔයා කිව්වා කවුද අර මම සාමාන්‍යයෙන් ආසම ක්‍රීඩකයා කියන එකෙත් මේ 5 දෙනාගෙන් එතන මයිකල් ජෝඩන් ඉන්නේ හින්දා මම එයාව අයින් කරලා 4 දෙනාගේ නම් විතරක් කියන්නම්. කෙවින් ඩුරාන්ට්, ලෙබ්‍රෝන් ජේම්ස්, Charles Barkley, Kobe Bryant. හොඳයි. එහෙනම් ෆිල්ම්ස් තියෙනවනේ. ෆිල්ම්ස් වල genre තියෙනවා, genres. මේ වගේ වැඩියෙන් මාස action films, adventure films, sci-fi, romantic, thriller. adventure. ඔය adventure sport එකක් කරද්දී adventure film බලන්න නැත්නම් වැඩකුත් නැහැ. හොඳයි. මෙතනින් ඔයාට මට අනේ මේ දේත් පුළුවන් වුණා නම් මේ දේත් කරන්න පුළුවන් වුණා නම් කියලා හිතෙන්නේ මොකද්ද? Singing, dancing, acting, playing a guitar or any other music instrument, painting. Singing. මට බැරිම එක. ජාතිත්ව පොඩ්ඩක් කර පුළුවන්. ඒ කියන්නේ චිත්‍රය මන්දිනවද? චිත්‍රය මන්දිනවා. ඒ කාලේ යන්න දැන් නැහැ. එතන වෙලාවක්. සින්දු නම් කියන්නම බෑ.
ඔන්න අපේ මේ කවුරුද ඉන්නවා නම් හොඳට සින්දු කියන හැම මොන හරි කරන මෙන්න ඉන්නවා හොඳ ගෝලියෙක් අරගෙන පුරුදු කරන්න ලොකු පිනක්. ෆේවරිට්ම කැමතිම එයාලයින් එක මොකද්ද? ශ්‍රී ලංකන්, Qatar Airways, Emirates, Virgin, Qantas. Emirates. ඒකේද වැඩිපුරම ගිහිල්ලා තියෙන්නේ? මම හිතන්නේ වැඩිපුරම ගිහින් තියෙන ශ්‍රී ලංකන් එයාලයින්ස්. ආසම Emirates. හොඳයි. ඔන්න ඔහොම තමයි මේ ප්‍රශ්න ටික අහලා ඉවර වෙනවා. ඒත් එක්කලම අපි මේ පරිච්ඡේදයත් අපි ඉවර කරනවා. අපි ඊළඟ අදියරෙන් එහෙනම් හම්බෙමු. මේ වැඩසටහන අවසානයේටම අපි ළඟා වෙලා තියෙන්නේ. අපි අවසන් අදියරත් එක්ක හම් වෙනකන් පොඩි බ්‍රේක් එකක්. ඉතින් විරාමයෙන් පසු අපි මේ එකතු වෙන්නේ අපේ Voice of Devon වැඩසටහනේ අවසන් අදියරත් එක්ක. ඉතින් අපි කීක දේවල් කතා කරා ජගත් අයියගේ ජීවිතේ ගලාගෙන ආපු හැටි දැන් මොනවද කරන්නේ මේ සියලුම දේවල් අපි කතා කරා. ඉතින් මම හිතනවා මේ වැඩසටහනේ කතා කළ යුතුම තවත් අංගයක් තවත් දෙයක් ගැනත් අපි මේකෙදි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. කොහොම හරි කියන්න ඕනේ ලංකාවෙන් අපි වෙන රටකට ඇවිල්ලා අපේ ලංකාවේ ආදි ශිෂ්‍යෝ මෙහි ලස්සනට එක එක වැඩ කරගෙන එක එක තලවල ඉන්නවා. ඒත් එක්කලම තමයි ලංකාවේ මලියදේව කොලෙජ් එකේ all boys ලට එහි ලොකු ඇසෝසියේෂන් එකක් තියෙනවා. ඒ වගේම බැජස් වයිසුත් වෙනම එයාලා ඒ විදිහට සංගම් පිහිටුවගෙන ඉන්නවා. හැබැයි ලංකාවෙන් එළියේ වෙන රටක තියෙන ලොකුම all boys ඇසෝසියේෂන් එක තියෙන්නේ මෙල්බර්න් වල තමයි ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර. ඉතින් 400කට අධික ආදිශිෂ්‍යෝ පිරිසක් අපිත් එක්කලා මෙහි එකතු වෙලා ඉන්නවා මෙල්බර්න් වල විතරක්. තව සිඩ්නි, පර්ත් මේ හැමතැනම ඇසෝසියේෂන්ස් තියෙනවා. ඉතින් මේ අපේ වික්ටෝරියා චැප්ටර් එක තමයි අපේ ඇසෝසියේෂන් එක. ඉතින් මේක හරහා අපි ගොඩාක් දේවල් කරනවා අවුරුද්දකට. ඒක හරිම ආඩම්බරෙන් කියන්නේ. මොකද මේක ජෙනරේෂන්ස් කීප එක ගොඩක කට්ටිය අපිත් එක්ක එකතු වෙනවා 70 ගණන් වල 80 ගණන් වල ඊට පස්සේ 2023 ඒ ලෙවල් කරපු මල්ලිලා පවා අපේ all boys association වික්ටෝරියා චැප්ටර් එකේ මෙල්බර්න් වල ඉතින් ඉන්නවා. එහෙම එකකදී ජගත් අයියේ මම හිතනවා අපි දෙන්න මෙහෙම සමීප වෙලා මේ දේ කෙරෙන්නත් අපි දෙන්න මෙහෙම අපි දෙන්න විතර නෙමෙයි විශාල පිරිසක් අපිත් එක්ක සමීපව ආශ්‍රය කරනවා. මේ හැමදේම වෙන්නේ වික්ටෝරියා චැප්ටර් එක හරහා. මොකද හිතෙන්නේ චැප්ටර් එක ගැන සහ අපි කරන වැඩ ගැන? ඇත්තටම හරිම ආඩම්බරෙන් සහ සතුටින් මතක් කරන්න ඕන දෙයක්. මලියදේව චැප්ටර් එක වික්ටෝරියා චැප්ටර් එක විශාල මෙහෙවරක් කරනවා. මෙහි ඉන්න අපේ ස්පෙෂලි මලියදේවේ මෙන කට්ටිය සහ මේ ඉන් පිටත අයටත් විශේෂයෙන්ම කියන්න ඕනේ එතකොට අපි බිග් මැච් එකක් ප්ලේ කරනවා. ඕල් කොට් ටූර්නමන්ට් එකක් ප්ලේ කරනවා. ක්‍රිකට් 3-on-3 එක බාස්කට්බෝල් 3-on-3 ටූර්නමන්ට් එකක් අපි ඕගනයිස් කරනවා. එතකොට බ්ලඩ් ඩොනේෂන් එකක් කරනවා. ශ්‍රමදානයක් කරනවා. ඉතින් තව ගොඩක් දේවල් සිද්ධ වෙනවා. ලොකු සේවයක් වෙනවා. ඒ එක්කම තමයි මව් රටෙන් ඈත් වෙලා මෙහෙම හුදකලා ඉන්න අපිට නැවතත් අපිට ඉස්කෝලේ කාලෙට ගිහිල්ලා ඉස්කෝලේ ඒ ලැබිච්ච ෆීලිං එක අපහු එන්න ඒ හැම අවස්ථාවකදීම අවස්ථාව සැලසෙනවා. ඇත්තට මේක තමයි වචනින් කියලා නිම කරන්න බැරි ලොකුම දේ. ස්පෙෂලි දැන් අපි බිග් මැච් එක ගහන්න කලින් අපේ ඉස්කෝලේ ක්‍රිකට් මැච් ගහන හවුස් මැච් වලට මේ ඉතින් මේ හවුස් වයිස් බෙදිලා ඉතින් අර ඉස්කෝලේ ස්පෝර්ට් මීට් එක දවස් වගේම තමයි ගහ ගන්නවා බැන ගන්නවා ඔක්කොම කරනවා. ඒ අඩුවක් නැහැ. හැබැයි ඒව පොඩි වෙලාවයි ආයේ end of the day ආයෙත් අර සහෝදර බැනීම හැමමයි. ඉතින් හරි මගේ කළ යුතු කාරණාව. ඔයාලට කොයිම වෙලාවකවත් ඔය ඉවෙන්ට් එකකට ගියාම තේරුණාද අපි මේ ඉන්නේ ඕස්ට්‍රේලියාවේ කියලා? කිසිම වෙලාවක තේරෙන්නේ නැහැ. තනිකරම මලියදේව ඇතුලේ ග්‍රවුන්ඩ් එකේ ඉන්නවා තමයි වගේ තමයි දැනෙන්නේ. ඉතින් ඔන්න වික්ටෝරියා චැප්ටර් එක මම ආදරයෙන් මතක් කරනවා. මේ වෙද්දි මම හිතනවා අපි අවුරුදු ඔෆිෂියලි 11 වෙනි සංවත්සරේ අපි සැමරුවා. ඉතින් ඒකත් එක්කලා අපේ ඉන්න අනිත් සහෝදරයන්වත් හැමෝම ආදරයෙන් මතක් කරනවා අපි මේ පළවෙනි වැඩසටහන ඇතුළත. ඉතින් දැන් තමයි මේ
අර මං කිව්වේ කලින්ම පටන් ගද්දි ලොකු වැඩක් සංවිධානය වෙනවා කියලා ඉවරලා ඉතින් ඒක කතා කරන්න සුදුසුම කෙනා තමයි අපේ ජගත් අයියා. ඒකට තමයි දැන් මේ වෙලාව. ඉතින් අපි ගිය අවුරුද්ද තමයි මේ වැඩේ පටන් ගත්තේ. මොකද මම අහන්න යන්නේ ජගත් අයියාගෙන් ෆියුචර් ප්ලෑන්ස් සහ ප්‍රොජෙක්ට්ස් මොනවද කියන එක. ඉතින් අර මං කියපු ඒ ලොකු වැඩේ ගැන අපි ජගත් අයියටම දෙමු කතා කරන්න. අයියේ මොකද්ද මේ වැඩේ? කවද්ද වෙන්නේ? කොහොමද වෙන්නේ? ඇයි මේක පටන් ගන්න හිතුවේ කියන්න. ඇත්තට මල්ලි අපි මේක පටන් ගත්තේ ගිය අවුරුද්දේ. මොකද්ද මේ වැඩේ කියලා කිව්වේ? ඔව් බාස්කට්බෝල් 3on3 ටූර්නමන්ට් එකක්. මේක ඇත්තටම මේකට පාටිසිපේට් කරන්න පුළුවන් ලංකාවේ පාසල් වල බාස්කට්බෝල් ප්ලේ කරලා ඉන්න අයට. ඒට අමතරව ලංකාවේ කමියුනිටි එකේ අම්මා හරි තාත්තා හරි ලංකාවේ කෙනෙක් නම් එයාලගේ දුවට හරි පුතාට හරි පුළුවන් ටීම් එකක් එකතු කරගෙන ඇවිල්ලා සෙල්ලම් කරන්න. අනිත් එක තමයි දැන් 3on3 ෆෝමැට් එකේ ඔයාලට ටීම් එකකට අවශ්‍ය වෙන්නේ 4 දෙනා. ඉතින් හරිම ලේසි 4 දෙනෙක් හොයාගන්න. මොන තරම් කට්ටිය ඉන්නවා බාස්කට්බෝල් සෙල්ලම් කරන අය ලංකාවේ. කැටගරිස් දෙකකට යන්නේ. එකක් තමයි සීනියර් men and women. ඒකට සෙල්ලම් කරන්න අනිවාර්යයෙන්ම තමන්ගේ ඉස්කෝලේ ලංකාවේ තමන්ගේ ඉස්කෝලේ ටීම් එක හදාගෙන එන්න ඕනේ. එතකොට එයා සෙල්ලම් කරන්නේ එයාගේ ඉස්කෝලේ නමට. ඒක තමන්ගේ ඉස්කෝලේ අය වෙන්න ඕනේ. හැබැයි අනිත් ජූනියර් කැටගරි එකේ එහෙම ප්‍රශ්නයක් නැහැ. එතන තියෙන්නේ වයස් සීමාවන් 4ක් තියෙනවා. අපි මේ පාර දාලා තියෙනවා වයස් සීමාවන් 4ක්. වයස් සීමාවන් 4ට අදාළ වයස් සීමාවේ තමන් කැමති තව 3 දෙනෙක් එකතු කරගෙන ඇවිල්ලා සෙල්ලම් කරන්න පුළුවන්. අපි මේක තියෙන්නේ නොවැම්බර් 4 කේසි බාස්කට්බෝල් ස්ටේඩියම් එකේ උදේ 8 ඉඳන් හවස 5 වෙනකන්. දවස නොවැම්බර් 4. නොවැම්බර් 4 කේසි බාස්කට් ඉඳලා හවස 4 වෙනකන්. එතකොට මේ සඳහා වැඩි විස්තර මොන හරි අවශ්‍ය නම් ඕනෙක් කෙනෙකුට පුළුවන් මගේ ෆෝන් නම්බර් එක හරහා මාව කන්ටැක්ට් කරගන්න. මම ෆෝන් නම්බර් එක කියන්නම් 0478 744 424. ඉතින් ඔන්න මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ජගත් අයියට කතා කරන්න. කාට ඕන කෙනෙක්ට බාස්කට්බෝල් තමන් ලංකාවේ ප්ලේ කරා වෙන්න පුළුවන්. මෙහි ප්ලේ කරනවා වෙන්න පුළුවන්. හොඳ අවස්ථාවක්. අයි මේක පටන් ගත්ත විදිහ ගිය පාර වෙච්ච විදිහ මොකද මම හිතන්නේ දෙවෙනි වතාවට මේ කරන්නේ. අපි මේ දෙවෙනි වතාවට තමයි කරන්නේ. මේකේ ක්‍රෙඩිට් එක යන්න ඕනේ ඇත්තටම අපේ ෆෝමර් ප්‍රෙසිඩන්ට් සුසන්ත සේනානායක අයියට. අයියා තමයි කිව්වේ මල්ලි අපි මෙහෙම දෙයක් කරමුද කියලා. මම කොහේ එයා වගේ කෙනෙක් ඔයා වගේ කෙනෙක්ට එහෙම නොකියුවොත් තමයි පුදුම. මොකද මෙයා එහෙමයක් කරන්නේ නැත්තම් වැඩකුත් නැහැ. මොකද මෙච්චර බාස්කට්බෝල් ලංකාවේ කෝචුත් කරලා නැෂනල් ලෙවල් ගිහිල්ලා හරිම කෙනා හරිම දේ හරිම වෙලාවේ පටන් ගන්න තියෙනවා කියමු. ඔව් ඉතින් සුසන්ත අයියා කිව්වහම මං කිව්වා අපි කරමු අයියා කියලා. ඉතින් ඇත්තටම පළවෙනි වතාවේ කරනකොට අපි ලොකු පබ්ලිසිටි එකක් දුන්නෙත් නැහැ. පටන් ගත්ත වැඩේ. හැබැයි කියන්න සතුටුයි ඒ වෙලාවේ පළවෙනි වතාවට අපි ටීම් 44ක් පාටිසිපේට් කරා. ප්ලේයර්ස්ලා 200ක් විතර හිටියා. එතකොට ඔක්කොම ක්‍රවුඩ් එක සාමාන්‍යයෙන් 300ක් 350ක් වගේ එදා හිටියා. මේ ලොකු ඉවෙන්ට් එකක් ලංකාවේ කමියුනිටි එක ඇතුලේ. අනිත් එක කියන්න සතුටුයි මේක ඉන්ටර් ස්කූල් ටූර්නමන්ට් එකක් විදිහට ලංකාවේ කමියුනිටි එකකට කරන පළවෙනි වතාවට තමයි අපි ඒක කරේ. ලොකුම ඉවෙන්ට් එකක් ස්පෝර්ට්ස් ලංකාවේ කමියුනිටි එක ඇතුලේ ලොකුම ස්පෝර්ට්ස් ඉවෙන්ට් එකක්. ඉතින් තමන් ආදරය කරන තමන් ආසාවෙන් කරන තමන් වර්ණවත් වෙච්ච ඒ ක්‍රීඩාවෙන් මේ වගේ රටකටත් ඇවිල්ලා මෙහෙම ලොකු කම්පිටිෂන් එකක් ලොකු ටූර්නමන්ට් එකක් සංවිධානය කරන එක අපිට මහත් ආඩම්බරයක්. ඉතින් අයියේ මේකේ මොන හරි තියෙනවද ඩෙඩ්ලයින් එකක් මේ ඇප්ලිකේෂන් සබ්මිට් කරන්න කොහොමද? ඔව් ඔක්තෝබර් මාසේ 28 වෙනිදාට කලින් ඇප්ලිකේෂන් සබ්මිට් කරන්න ඕනේ. ඒ සඳහා ඔයාලට යන්න පුළුවන් ලින්ක් එක තියෙනවා මලියදේව වික්ටෝරියා චැප්ටර් බාස්කට්බෝල් පේජ් එකේ තියෙනවා. ඒ හරහා ගිහිලා ටීම් රෙජිස්ටර් කරන්න පුළුවන්. මොනවා ප්‍රශ්නක් තියෙනවා නම් කෝල් එකක් දෙන්නත් පුළුවන්. ඉතින් අපි ගිය පාර අපිත් සක්‍රීයව සම්බන්ධ වුණා මේ වැඩේ කරන්න. ඉතින් හරිම ලස්සනට ගෙවිච්ච මේ දවසක් හරිම ජවයෙන් සපිරුණ. මොකද ක්‍රීඩකයෝ මේ පිරිමියා විතරක් නෙමේ කාන්තා පිරිමි දෙගොල්ලොම සහභාගී වෙන ලස්සන මැචස් ටිකක් බලන්න පුළුවන්. ඉතින් ඒ දවස ඔයාලගේ ලස්සන දවසක් වෙනවා නොඅනුමානයි. ඉතින් එන්න කියලා ආරාධනා කරනවා නොවැම්බර් 4 කේසි ස්ටේඩියම් එකට උදේ 9 වෙද්දි ලස්සන මැචස් ටිකක් බලා ගන්න පුළුවන්.
ඉතින් දැන් මේ යන්නේ අන්තිම ප්‍රශ්න ටිකනේ. දැන් අපි ගොඩාක් දේවල් කතා කරා. ඔයාට ඉස්කෝලේ කාලේ දැන් ඔයාලයි කාලේ ඔයාලා ගියානේ. දැන් මේ වෙද්දි සමහර විට අපේ ඔයාලගේ නෑයෝ වෙන්න පුළුවන් කාගේ හරි දැන් ඉස්කෝලේ යන මලියදේවට සහ වෙන ඉස්කෝලේ ඕන කෙනෙක්ට යන අපේ ඉන්න නංගිලා මල්ලිලාගේ ඔයාගේ කාලේ ඔයා දකින්න වෙනස මොකක්ද? ඇත්තටම ඒක බැලුවොත් මෙහෙම කියන්න පුළුවන් දැන් අපේ කාලේ අපේ අම්මලා තාත්තලාට වැඩිපුර උමනාව තිබුණේ අපිව ක්ලාස් රූම් එකේ තියලා ඇකඩමික් හොඳට කරගෙන ඒ පැත්තනේ වැඩිපුර බැලුවේ. දැන් අපි අපේ කැමැත්තට තමයි හැමතිස්සෙම ගෙදරින් අකමැත්තක් තිබුණා. අකමැත්තක් තිබුණා කියනවා නෙමෙයි. නමුත් වැඩිපුර අපි ඒ කැමැත්ත තිබුණේ ග්‍රවුන්ඩ් එකට යන්න. ඒ කියන්නේ ෆ්‍රී පීරියඩ් එකක් තිබුණොත් අනිවාර්යයෙන්ම ග්‍රවුන්ඩ් එකට. මේ ඊළඟ පීරියඩ් එකේ ටිකක් ඉවරලා තමයි ආපහු ක්ලාස් රූම් එකට එන්නේ. ඉතින් දැන් හැබැයි ඒක අඩු වෙලා දැන් මම දකිනවා දැන් අම්මලා තාත්තලාගේ කැමැත්ත ළමයි ඔයාලා යන්න ග්‍රවුන්ඩ් එකට ඔයාලා ග්‍රවුන්ඩ් එකටත් යන්න කියලා කියනවා. හැබැයි ළමයි කැමති ක්ලාස් රූම් එකට වෙලා ඉන්න. ග්‍රවුන්ඩ් එකට ගිහිල්ලා ඒ ස්පෝර්ට්ස් වලින් ස්පෝර්ට් එකකට එහෙම නැත්නම් දුවලා පැනලා එහෙම ඇක්ටිවිටීස් අඩු වෙලා ළමයි ස්ක්‍රීන් එකකට කොටු වෙලා දැන්. ඔන්න හිතන්න යමක්. ඉතින් බලන්න මේක වෙනස් කරගන්න පුළුවන් නම් මාර වටිනවා. ඔයාට මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් ඉස්කෝලේ යන කාලෙට ආපහු යන්න පුළුවන් වුණා නම් අනේ මට මේ දේ මේ කාලේ කරන්න බැරි වුණා මේ දේ අය කරන්න තිබ්බනම් කියලා එහෙම තිබ්බනම් මොකද්ද කරන්නේ? මම හිතනවා මම පොඩි කාලයක් ක්‍රිකට් සෙල්ලම් කරා ඉස්කෝලේ. ක්‍රිකට් ප්‍රැක්ටිස් ගියා ටීම් එකකට යන්න තරම දුරට ගියේ නැහැ. මම හිතනවා ටීම් එකක් සිලෙක්ට් වෙන කලින් මම නැවැත්තුවා. මම හිතනවා මට ඒකත් කන්ටිනියු කරන්න තිබුණා කියලා. ඔන්න මුණානම් එහෙම අද අපිට ක්‍රිකට් බාස්කට්බෝල් නෙමෙයි ක්‍රිකට් ක්‍රීඩකයෙක් සමහරට එහෙම වෙන්නත් මොකද අර ජවයමනේ. ඉතින් මේකට මම හිතන්නේ හැම දෙයකටම කැපවීම තමයි පළවෙනි දේ. තමන්ට ටැලන්ට් එකක් තියෙන්න ඕනේ. අතපය හතර හොඳට තියෙනවා නම් අම්මලා තාත්තලා කන්න බොන්න දිලේ ටික හදලා තියෙනවා නම් මම හිතන්නේ ඕනම කෙනෙකුට ටැලන්ට් එකක් තියෙනවා උපතින් ගෙනාවු. ඒක තියෙනවා නම් තමන්ගේ කැපවීම තමයි හැම දෙයකටම වැදගත් වෙන්නේ. මම හිතනවා මට බාස්කට්බෝල් වලට කරපු කැපවීමම ක්‍රීඩාවට ක්‍රිකට් වලටත් යොමු කරා නම් යම් කිසි මට්ටමකට එන්න තිබුණා කියලා. හොඳයි. ඉතින් අද ඉන්න ජගත් කුලතුංගට ඒ ජගත් කුලතුංග කියන කෙනාව හැදෙන්න මලියදේවය කොහොමද ඉවහල් වුණේ? ශිෂ්‍යත්වය පාස් වෙලා මලියදේට ආවේ නැත්තම් සමහරට මම ඇත්තටම ජගත් කුලතුංග මේ ඉන්න චරිතය අද නැති වෙනවා. මොකද මලියදේවට ඊට තමයි මම බාස්කට්බෝල් කියන ක්‍රීඩාවක් තියෙනවා කියලා දැනගන්නේ. ඒ ලැබුණු මම කියන්නේ එක්ස්පෝෂර් එක ඒක මං හිතන්නේ මම අලව් ඉස්කෝලේකට ගියා නම් මම වෙන ඉස්කෝලයක් පහත් කරනවත් මොකුත් නෙමෙයි. අවිවාදයෙන් පිළිගන්න ඕනේ. අපි කියන්නේ වයිම පළාතේ මුදුන්මල්කඩ කියලා මේ මලියදේවය. ඉතින් අභිමාණයෙන් මතක් කරන්නේ. ඉතින් ඒ මලියදේවෙට ඇවිල්ලා ඒ ලැබුණු එක්ස්පෝෂර් එක තමයි අද මම මෙතන ඉන්නේ. ඕනම අභියෝගයකට මුහුණ දෙන්න ලේසි දෙයක් වුණේ නැහැ. දන්නේ නැති රටකට ඇවිල්ලා ජීවිතය අලුතෙන් පටන් ගත්තා වගේ දෙයක් කරේ. ඉතින් ඒ දේවල් වලට ලැබිච්ච ඒ පන්නරය හම්බුනේ මලියදේවෙන්. අභියෝග වලට මුහුණ දෙන්නේ කොහොමද? ඒවා සාර්ථකව ජයගන්නේ කොහොමද? මම හිතන්නේ පොඩි කාලේ ඉඳන් ඉස්කෝලේ උගන්වනවා කොහොමද දෙයකට කැප වෙන්නේ? කොහොමද ගෝල් එකක් සෙට් අප් කරගන්නේ? විනයක් ඇතුව කොහොමද ඒ ටික කරගන්නේ? ඒ දේවල් අපේ ඉස්කෝලේ අමුතු ක්වොලිටිස් උත් තියෙනවා. මම හිතන්නේ ඉන්න අයියලා මල්ලිලා එක්කලා තියෙන බැඳියාව ඒ තියෙන විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ මල්ලි මම ගොඩක් වෙලාවට දකින්න දෙයක් තමයි අපේ ඉස්කෝලේ ඕන තැනකට ගියපුවාම එතන අයියලා ඉන්නවා මල්ලිලා ඉන්නවා. සමහරට අයියලා ලොකු ලෙවල් වල ඉන්න අය, සමාජයේ ලොකු තැන් වල ඉන්න අය, මල්ලිලා ඉන්නවා සමාජයේ ලොකු තැන් වල ඉන්න අය. හැබැයි ඒ කට්ටිය කාටවත් ඒ තමන්ගේ තත්ත්වය අදාළම නැහැ. අපි එකට එකතු වුණාම
අපිට වඩා අවුරුද්දක් දවසක් හරි අවුරුද්දක් වැඩිමල් නම් එයාට අපි අයියා කියලා කතා කරන්නේ. අවුරුද්දක් බාලයි නම් පල්ලිහා පන්ති වල හිටියනම් මල්ලි කියලා කතා කරන්නේ. ඒ දැන් අවුරුදු 2023 අවුට් වෙච්ච මල්ලිලත් එනවා. ඇවිල්ලා ජගත් අයියා කියලා තමයි කතා කරන්නේ. ඇත්තටම අපි යම් කළා. හැබැයි එහෙම නැහැ මං කියන්නේ. ඒ පුදුම බැඳීමක්. ඔව් අනිවාර්යයෙන්. ඒක මාර බැඳීමක වචනෙන් කියන්න බෑ. මේ ඒක මාළිය දේවේ මම හරියට දකින්න ඒක. ඉතින් ඒක මමත් අත්විඳින දෙයක්. ඉතින් ඒක මම දන්නේ අපිට ලැබිච්ච මම හිතන බ්ලෙසිං එක භාග්‍යයක්. ඉතින් හරිම වාසනාවක්. ඇත්තටම. අද දවසේ මේ පළවෙනි වැඩසටහනේ අවසාන ප්‍රශ්නය අයියේ. ඉතින් මොකද කියන්න තියෙන මොනවද දෙන්න තියෙන අවවාදයක් හෝ වදනක් හෝ අපේ මේක වැඩසටහන බලන අපේ ඉස්කෝලේ වේවා වෙන ඉස්කෝලේක වේවා මල්ලිලාට නංගිලාට හෝ කාට හරි මොකද්ද දෙන්න තියෙන ඇඩ්වයිස් එක? ඔව් අර අපි ඉස්සෙල්ලා අහපු ප්‍රශ්නෙට කලින් අහපු ප්‍රශ්නෙට ආපහු ගියොත් මල්ලි මං කිව්වා දැන් ගොඩක් අය ක්‍රීඩාවෙන් ඈත් වෙලා ග්‍රවුන්ඩ් එකෙන් ඈත් වෙලා ස්ක්‍රීන් එකට කොටු වෙලා ඉන්නවා කියලා. ඇත්තටම මම මේකේ ලොකු පසුබෑමක් දකිනවා ජීවිතේ. මොකද ඉගෙන ගන්න ඕනේ අපි. අලුත් ටෙක්නොලොජිස් යූස් කරන්න ඕනේ නැත්තේ නැහැ. නමුත් මම දකින්නේ ඇකඩමික් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඔයා ක්‍රීඩාවෙන් ඉදිරියට යන්නත් ඔයාගේ ඇකඩමික් ඔයාට බලපානවා ජීවිතේ කොහොමද දේවල් මැනේජ් කරගන්නේ කියන දේ ඉගෙන ගන්න ඔයා ඇකඩමික් වලින්. හැබැයි ඔයා කොච්චර ඉහළට ඉගෙන ගත්තත් ඒ පැත්තෙන් ඔයාට ග්‍රවුන්ඩ් එකේට ගිහිල්ලා ග්‍රවුන්ඩ් එකේදී හම්බෙන එක්ස්පීරියන්ස් එක ඔයාට ක්ලාස් රූම් එකේ ගන්නත් බෑ. ඔයාට ටැබ් එකේ හරි කම්පියුටරේදී ගන්නත් බෑ. ඒක ඔයා ග්‍රවුන්ඩ් එකට යන්නම ඕනේ ගන්න. ඔයා පරාජය වුණාම ඔයා කොහොමද ඒක දරාගන්නේ? ඔයා දිනුවාම කොහොමද ඒක දරාගන්නේ? ඒ හැම දෙයකම හම්බ වෙන්නේ එළියට ගිහිල්ලා ගන්න එක්ස්පීරියන්ස් එක. ඉතින් මම කියන්නේ නංගිලා මල්ලිලාට ආදරෙන් මතක් කරනවා යන්න ග්‍රවුන්ඩ් එකට යන්න ගිහිල්ලා බලන්න මොන වගේද කියලා ඒ එක්ස්පීරියන්ස් එක ගන්න. ජීවිතේ ඉස්සරහට යනකොට ඔයාලා ලොකු වුණාට පස්සේ ඒ අත්දැකීම හරිම වැදගත්. එසහ ඒක ඔස්සේ එල්ලිලා ඉන්න එක. ඒක මොයා හොඳටම කරපු කෙනෙක්. ඔව් මම ඔයාලට එක උදාහරණයක් කියන්නම් මල්ලි. මෙහි අපේ ඉස්කෝලේ සහෝදරයෙක් නෙමෙයි වෙන ඉස්කෝලේක සහෝදරයෙක් එයා ලංකාවේ යුනිවර්සිටිස් ගිහිල්ලා දැන් මෙහි ඇවිල්ලා හොඳටම කරනවා. එයා පොඩක් බාස්කට් බෝල් උත්සෙල්ලම් කරලා තියෙනවා. එයාගේ පුතා අපේ ඇකඩමියකට එක් කරගෙන ඇවිල්ලා මට කියනවා ජගත් මට මෙයා ඔයාලා වගේ හොඳ බාස්කට් බෝල් ප්ලේයර් කෙනෙක් කරවන්න ඕනේ නැහැ. මෙයා ඇකඩමික් මාර හොඳයි. හැබැයි මෙයාට මට ඕනේ ජගත් ග්‍රවුන්ඩ් එකට ආවට පස්සේ මොනවද වෙන්නේ? ඔයාට කට්ටිය කොහොමද සලකන්නේ? ඔයා කට්ටියට කොහොමද සලකන්න ඕනේ? දේවල් කොහොමද බෙදා හදාගන්නේ කියන ඒ එක්ස්පීරියන්ස් එක මට මෙයාට දෙන්න ඕනේ. ප්ලීස් මට මෙයාට එක්ස්පීරියන්ස් එක අරන් දෙන්න කියලා. ඉතින් එයා ඇකඩමික් පැත්තෙන් හොඳටම උඩට ගිහිල්ලා හොඳ ලෙවල් එකක ජොබ් එකක් කරගෙන ඉන්න කෙනෙක්. ඉතින් මට හරි ආත්ම අභිමානයක් දැනුණා. හරි සතුටක් දැනුණා. එහෙම කෙනෙකුත් ඇවිල්ලා අපේ පැත්තට ඇවිල්ලා ඒ කියන්නේ අපේ ෆීල්ඩ් එකට ඇවිල්ලා අපේ ෆීල්ඩ් එකේ එක්ස්පීරියන්ස් එක පුතාට දෙන්න මේ ඒක වටිනවා. මොකද ඒ එක්ස්පීරියන්ස් එක වෙන දේවල් වලින් ගන්න බෑ කියලා කිව්වහම එතන කොච්චර වැලියු එකක් තියෙනවද කියලා නිහතමානී සතුටක් දැනුණා මට ඇත්තටම. ඉතින් ඒක තමයි ඇත්ත. ඔක්කොටම කියන්නේ ඒ එක්ස්පීරියන්ස් එකත් ගන්න කියලා. මම හිතන්නේ දැන් තියෙන අය දැන් ඉන්න ළමයිට හරි ඉක්මනටම රිසල්ට්ස් ඕනේ. කියන්නේ ඒ කට්ටිය දෙයකට ගොඩාක් කැප වෙන්න ටිකක් අකමැතියි. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට මම මේ ලෙවල් එකට එන්න මම යම් ක්‍රිකට් කෙනෙක් කියලා ඒ කාලේ හිටපු ඒ ලෙවල් එකට එන්න ඒ කට්ටිය පුදුම විදිහට මහන්සි වෙලා ගෝල් එකක් සෙට් කරගෙන ඒකට කැප වෙලා ඒකට ආසා වෙලා මොන බාධකාවක් නැහැ මම මේක ජය ගන්නවා කියලා අදිස්ථානෙන් ගියා. හැබැයි දැන් ඉන්න අයට එහෙම බෑ. ඒ කට්ටියට මේ හරි ෂෝට් පීරියඩ් එකක් ඇතුළත ඒ කට්ටිය රිසල්ට්ස් බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ අර පරණ අය කරපු ඒ ලෙවල් එකටම එන්න බලාපොරොත්තු වෙනවා මේ පොඩි කාලෙකින්. ඉතින් ඇත්තටම මේක එහෙම අමාරුයි කරන්න. එහෙම වෙනකොට ක්වොලිටිස් නැති වෙනවා. ඉතින් මම කියන්නේ ඔයාට යම් කිසි ටාගට් එකක් තියෙනවා නම්
ඔයා යම් කිසි පාත් එකක් සිලෙක්ට් කරගෙන ඉන්නවනම් ඔයා ඒකේ ගෝල් එකක් සෙට් කරගන්න. මං කියන්නේ පොඩි හොඳම වැඩේ තමයි පොඩි ගෝල් සෙට් කරගන්න එක. පොඩි ගෝල් සෙට් කරගෙන ඒක අචීව් කරනවා. ඊළඟට ඊට වඩා ලොකු ගෝල් එකක් සෙට් කරගන්නවා. ඒක අචීව් කරනවා. ඊළඟට ඊට වඩා ඒ වගේ. ඉතින් එහෙම සෙට් කරගෙන මොන බාධකාවක් නෑ මම මේක කරනවා කියලා කැප වෙලා වෙලාව හදාගන්න කරන්න. අනිවාර්යෙන් ඔයා දිනනවා. කරන්න බැරි නෑ. ඉතින් එහෙම කරපු හොඳම උදාහරණයක් තමයි මේ හොඳයි. ඉතින් ඔන්නෝම තමයි අපේ Voice of Devons අපි පටන් ගත්ත පළවෙනිම වැඩසටහන නිමාවට අපි පත් කරන්න යන්නේ. මොකද කාල වේලාවත් ගොඩක් ගිහිල්ලා තියෙන හින්දා. ඉතින් අයියේ මම දන්නවා ඔයා අද වීකෙන්ඩ් එකක්. ඉතින් ගොඩාක් කාර්ය බහුලයි. ඉතින් ඔයා අපිට මේ දීපු කාලය ඔයාගේ ඒකට අපි ආදරෙන් ඔයාට ස්තුතිවන්ත වෙනවා. මොකද හිතෙන්නේ ප්‍රෝග්‍රෑම් එක ගැන? පළවෙනි ප්‍රෝග්‍රෑම් එක කරන්න මාව තෝරගත්ත එක සම්බන්ධව මාත් මල්ලිට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ආඩම්බරයි අපේ ඉස්කෝලේ මල්ලි කෙනෙක් මේ වගේ දෙයක් පටන් ගත්ත එක ගැන. ඇත්තටම මට දකින විදිහට අපේ ඉස්කෝලේ මල්ලිලාට එතකොට වෙන ඉස්කෝලවල මල්ලිලාට නංගිලාට හරි බේවා ජීවිතේ ජයගත්ත මිනිසුන්ගේ ඒ කට්ටිය කොහොමද ජීවිතේ ජයගත්තේ එයාලා කොහොමද ඒක කරේ කියලා දේවල් දැනගන්න එක බොහොම වැදගත්. මොකද අපි දේවල් වලින් තමයි මේ තැනට ආවේ. ඉතින් ලොකු වැඩක් ඔයා කරන්නේ සුවපත් වුණා වගේ වැඩේ සාර්ථක වෙන්න කියලා තමයි. බොහොම ස්තුතියි. ඉතින් එහෙනම් ඔයාලා සියලු දෙනාටමත් බොහොම ස්තුතියි මෙතෙක් වෙලා අපිව බැලුවට නැරඹුවට. ඉතින් මන්ටම මේ වගේ තවත් අපේ මලිය දේවේ ඕස්ට්‍රේලියාවට පැමිණලා දිගු ගමනක් ගිහිල්ලා ඉන්න ආදි ශිෂ්‍යයෙක් එක්කලා ඔබ හමුවට එනකන් අදට අපි සමුගන්නවා. ඔබ සියලු දෙනාට සුබ දවසක්. අයබෝවන්.